ඇන්ටලේ මේ උදේ පාන්දර. යනවා ඉතින් පල්ලම කවුවෙනකොට තමයි කොල්ලගේ ගමන. ඒක තමයි පල්ලමක් ගාවට ගිහලා තල්ලු කරන්න ඕනේ. අනේ පල්ලයන් ඔහම ඉතින් අපි හොඳ ස්පෝර්ට් කොල්ල තමයි. කොහෙද බං ස්පෝර්ට් එක? ඒ මොකෝ? එහෙම නෙවෙයි කොණ්ඩෙත් රැලි වැටිලා මූණත් රැලි වැටිලා මොකෝ වෙලා තියෙන්නේ? ඒක තමයි පෙම් රැල්ල. ඒක පෙම් රැල්ල ඉතින් කොහෙද දන්නේ නාකින්ට පෙම්? එහෙම නෙවෙයිද? එහෙනම් මම මේ ළමයි ටිකයි අපේ ගෙදර උණ්ඩා අපේ සුදු. කොහෙද අනේ සුදු ඉන්නේ ඔයාගේ? අයියනේ අපේ නෝනි. ඒ නෝනි කියන්නේ මේ ආතම්මා. අනේ ආතම්ම කියන්නේ මං තාම සුදු කියලා කියන්නේ. අනේ මන් දන්නේ නැති ඔය කියන දේ තමයි ඉතින්. එයායි හොයාගෙන යනවා දැන් මේ කන්න ටිකක් කරන්න දෙන්න කියලා. කොහෙද අනේ කන්න අරන් යන්නේ? ඒක තමයි මම පිළිවෙල තමයි සලකන්නේ. අනේ මන් දන්නේ නැති කොච්චර කියලා ඉන්නවා ඉතින් කන්න දෙන්න. අනේ පඩිපෙළමක 12 දුසිමක් හදලා ඉන්නේ. දැන් දුසිමට මේ කන්න දෙන්න යනවා. බුදුහාමරට පිළිවෙලට පටන්ගෙන උඩින් ඉඳන් පල්ලෙහාට කන්න දෙන්නේ. අනේ මන් දන්නේ හොඳට කන්න දෙනවා තිරිතින්නේ. එහෙම තමයි මගේ ආර්ථිකේ. කොහෙද අනේ වාගේ ආර්ථිකේ? බුදුහාම හොඳට තියෙනවා. අනේ කොහොම ඉතින් වාගේ ආර්ථිකේ ඉතින්? උඩින් ඉඳන් පල්ලෙහාට යනවා. උඩින් ඉඳන් පල්ලෙහාට යන්නේ දැන් ආර්ථිකේ. එහෙම නෙවෙයි. එහෙනම් කොහොම යන්නේ? දැන් මං කිව්ව තාට යන්න. එහෙනම් කවුද කියන්න ඕනේ? බුදුහාම ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවලු කියන්න. අද මේ කියන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඔබ මැදින් පනින්න නැතුව හිටපන් ඉතින්. දැන් කොහෙද යන්නේ මැදින් පැන්නේ මාම? එහෙම නෙවෙයි. එහෙනම් කොහොම කියන්නේ? ඇවිල්ලා ඉන්න සියලු දෙනාටම. අන්න හරි. මේ කෙන්ටි පාරියෙන් සිත සාන්තියක් කරන්න කියලා. වෙන්නේ කියලා. සං වඩලා සෙත් සාන්ති කරලා යන්න හදමු. අන්න හරි. එතවනෝ තත්තේ බගලතිනෝ. දාවතන මාරු වල් මිදාතිනෝ. දාවතන කිමිතේ කොටුදලා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අරක්ගෙන සිටින යකුන් යක්ෂණීන්, ප්‍රේතීන්, කුම්බාණ්ඩීන් පළවා හැර අනවින කොඩවින හදි හූනියම් දූරින් භූත කොට යහපත් දේශපාලන හිට දවසක් උදා කර ගැනීම වෙනුවෙන් කරන ශාන්ති කර්මයයි ගිරය. අද ගිරයේ මාතෘකාව අපේ ආර්ථික වැඩපිළිවෙල. මැතිවරණයට තව දින කිහිපයක් විතරයි ඉතුරුලා තිබෙන්නේ. මේ දිනවල මැතිවරණ වේදිකාව උණුසුම් වෙලා තිබෙනවා. දේශපාලන පක්ෂවල විවිධ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කරමින් මේ ප්‍රතිපත්තීන් අතර තියෙන ප්‍රධානතම කරුණක් තමයි ප්‍රතිපත්තියක් තමයි වැඩපිළිවෙලක් තමයි රටේ ආර්ථිකය ඒ දේශපාලන පක්ෂ බලයටපත් වූහොත් ක්‍රියාත්මක කරන ආකාරය, පාලනය කරන ආකාරය, ඉදිරියට ගෙන යන ආකාරය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප දේශපාලන පක්ෂ 4ක නියෝජිතයන්ට ආරාධනා කළා. අපි ඊටම ගෞරවයෙන් පිළිගන්නවා ගිරේ මැදිරියට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කොම එතුමා ඔබතුමා ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් නායක නලින් හේවගේ මැතිතුමා ඔබතුමාත් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුරකුම්පත් හා විනිමය හුවමාරු කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා ඔබතුමාත් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මැතිතුමා ඔබ සිව් දෙනාම ඊටමත්ම ගෞරවයෙන් ගිරේ වෙනුවෙන් පිළිගන්නවා. අපි අද ගිරේ මාතෘකාව අපේ ආර්ථික වැඩපිළිවෙල මේ අර්ථයේ වට 5ක් ඔබට සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට පුළුවන්. පළමු වටේදී විනාඩි 4ක කාලයක් ලැබෙනවා ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට කිසිදු බාධා කිරීමකින් තොරව මේ විනාඩි 4ක කාලය තමන්ගේ මාතෘකාව ආරම්භ කරන්න පුළුවන්. ගිරයේ විශේෂත්වයක් වන්නේ මේ විනාඩි 4 අවසන් වීමට පෙර තප්පර 30කට පෙර බෙර වාදනයක් ඔබට ඇසේවි. ඒ බෙර වාදනයෙන් පසුව ඔබේ අදහස් දැක්වීම අවසන් කළ යුතුයි. අපි දෙහි ගෙඩිය කපනවා. දෙවනි වටය මාධ්‍යවේදීන් සඳහා වෙන වූ වටය. ඒ වටය සඳහා විනාඩි 8ක කාලයක් ලැබෙනවා. අපේ මාධ්‍යවේදී හිතවතුන් 30 දෙනා ඔබෙන් ප්‍රශ්න නගාවි මේ මාතෘකාවට අදාළව. තුන්වන වටය ඔබට පුළුවන්
එකිනෙකාගෙන් ප්‍රශ්න නගන්න, ඔබේ ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් වල නියෝජිතයන්ගෙන් ප්‍රශ්න නගන්න මේ මාතෘකාවට අදාළව යම් යම් පැහැදිලි කර කිරීමට ඇතනම් මේට නිශ්චිත කාලයක් වෙන්වන්නේ නැහැ. නමුත් සම්පූර්ණ වටේට විනාඩි 40ක පමණ කාලයක් වෙන් වෙනවා. ඊළඟට SMS සහ Twitter, Facebook හරහා ප්‍රේක්ෂක ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න අප ඍජුවම මේ දේශපාලඥයන් ඉදිරිපත් කරනවා. අවසන් වටය විනාඩි 3ක කාලයක් ලැබෙන අවසන් කිරීමේ වටය බාධා කිරීමකින් තොරව. අපි අපේ මාධ්‍යවේදීන් හඳුනා ගනිමු. අද දිල්ෂාන් පතිරත්න මහතා වෙනුවට ධනුෂ්ක ලක්මාල් මහතා සහභාගී වෙනවා. දිල්ෂාන් පතිරත්න මහතා අද වෙනත් රාජකාරී කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනිය විසින්ම යොමු කරලා තිබෙනවා. ඒ වගේම මයුරී ලියනගේ මහත්මිය, ඒ වගේම මා සමග නිතර ආරගල කරන මහේෂ් සේනානායක මහතා ඔබ දෙදෙනාමත් ඊටාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සහෝදර සහෝදරියන් නිරීක්ෂකයන් වශයෙන් සහභාගී වෙනවා. ඔබත් ඊටාම ගෞරවයෙන් ගිරේට පිළිගන්නවා. අපි දැන් සාකච්ඡාව ආරම්භ කරමු. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොටිතුවක්කු මහතාණනි, ඔබතුමාට අවස්ථාව. බොහොම ස්තුතියි මමට ආරාධනා කිරීම ගැන විශේෂයෙන් පක්ෂය නියෝජනය කරමින්. ඒ වගේම මම සතුටු වෙනවා අපේ පක්ෂයේ කරුණු ඉදිරිපත් කරන්න. මම කලක් උපකුලපති කර ධූරිය දරපු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඉන්නවා. එයාගේ සහභාගීත්වයත් මම සතුටු වෙනවා. දැන් අපේ මැතිවරණ ප්‍රකාශනයේම මාතෘකාවසෙන් තියෙන මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය කියන එක. මේ පංචවිධ ක්‍රියාවලියේ ප්‍රධාන කරුණු පහ තමයි ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලින්ම පුරා දැමීම, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සඳහා ආයෝජන ක්‍රියාවලිය සහ අධ්‍යාපන ඉහළ නැංවීමේ ක්‍රියාවලිය. ඉතින් මේ අද වැඩසටහනේ මූලිකම අවධානය යොමු වෙලා තිබෙන්නේ ආර්ථිකය නිසා මම කැමති අංශය ගැන කතා කරන්න. අද මේ රටේ ක්‍රියාත්මක වන ආර්ථිකයේ අර මූලික පිලර්ස් කියන කුළුණු සියල්ලම මේ රටට දායාද කර එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ආරම්භ වෙන 1946 සැප්තැම්බර් මාසයට කලින් ඒ සමාරම්භක නායකයන් ඩී.එස්. සේනානායක මහතුමා 1931 එවකට තිබෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් පත්වීමත් සමග ඔහු ඉදිරිපත් කරන ඉඩම් සංවර්ධන පනත හරහා මේ රටේ කෘෂිකර්මයේ විප්ලවයක්, මොකද ඒ වන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක් පමණයි, තේපොල් රබර් මත දේශීය ජාතික ආර්ථිකයක් නැංවීමට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඇති කළා. ගොවි ජලපද ව්‍යාපාරය මේ රටේ ආරම්භ කරා. ඒකෙම ඒ ක්‍රියාවලියේ දීර්ඝ වීමක් තමයි ගල්වැව ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය, උඩවැලේ ව්‍යාපාර වැනි මේ ව්‍යාපාර සියල්ල. ඒ වගේම ඒ යුගයේදීම නිදහසෙන් පසු ප්‍රථම මුදල් අමාත්‍යවරු වුණ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1948 තමන්ගේ අයවැයත් ඉදිරිපත් කිරීමත් සමග සයවෘදු සැලැස්මක් ඉදිරිපත් කරා. ඒ සැලැස්මේ ප්‍රමුඛත්වයක් දුන්නා බැර කර්මාන්තවලට, විශේෂයෙන්ම කඩදාසි කර්මාන්තය, සිමෙන්ති කර්මාන්තය, සීනි කර්මාන්තය වැනි කර්මාන්තවලට. ඒ වගේම සමාජ යටිතල පහසුකම් විදියට 45 නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් වෙනවා CWW කන්නංගර මහතුමාගේ නායකත්වයෙන්. ඒ වගේම නිදහස් සෞඛ්‍ය ව්‍යාපාරය ඇති වෙනවා, ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ඇතන මේ විදියට එදා ශක්තිමත් අඩිතාලමක් එක්සත් ජාතික පක්ෂයට තබන්න පුළුවන් වෙනවා. 1956 මැතිවරණයේදී අපි පරාජය වෙන්නේ ආර්ථික ප්‍රශ්න මත නෙමෙයි. සමාජ විශේෂයෙන්ම භාෂා පිළිබඳ ප්‍රශ්න, ආගම් පිළිබඳ ප්‍රශ්න, ඒවත් සැබෑ ප්‍රශ්න නෙමෙයි, කෘත්‍රිම විදියට මතු කරව ප්‍රශ්න විනාඩියක් තිබෙනවා. ඒ අනුව ඊට පස්සේ වරින් වර ගිහිල්ලා 1977 වෙන විට මේ රටේ ආර්ථිකය අන්ත පරිහානියකට ලක් වෙලා තිබුණා. මිනිසුන් කුණු බක්කියෙන් ඇහිඳගෙන කන යුගයක්පත් වෙලා තිබුණා. විරැකියාව 24%ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. ඇඳුමක් ගන්න අවුරුද්දකට කූපන් එකක් බලාගෙන ඉන්න යුගයක් තිබුණා. 77 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රට විවෘත කර ලෝකයට අද තිබෙන යථාර්ථයන් අනුව ගෝලීයකරණයෙන්, විදේශ වෙළඳපොලින් තොරව, නව තාක්ෂණයෙන් තොරව ආර්ථික සංවර්ධනයක් ගැන හිතන්න බෑ. ඒ කාර්යය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ශක්තිමත් අඩිතාලමක් දැම්මේ. ඒක හෙට මෙහෙට රේල් පීලි පැනමින් ගියත් අද අපිට යාලි අවස්ථාව ලැබිලා තිබෙනවා 77 පටන් ගත්තදී
එහෙට මෙහෙට ගිහිල්ලා අතරමං වෙන්න ගියදී යලි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් මේ රටේ ජාතික ආර්ථිකය යලි ශක්තිමත් කරලා විශේෂයෙන්ම මේ රටේ දුප්පත්කම, මේ රටේ විරකියාව, මේ රටේ මන්ද පෝෂණය නැති කරලා යහපත් සෞභාග්‍යවත් සමාජයක්, ඒ සෞභාග්‍ය ධනවතුන්ට පමණක් නෙමෙයි සියලු දෙනාට භුක්ති සෞභාග්‍යයක්. ස්තුතියි. ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ආචාර්ය කරුණාසේන කුඩිතුවක්කෝ මැතිතුමා. දැන් අපි ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් නායක නලින් හේවගේ මහතාට. සද්දා ඔබටත් ඒ වගේම ITN නාලිකාටත් බොහොම ස්තුතියි. ඉතා වැදගත් මාතෘකාවක් දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන. ඇත්තටම මේ රටේ වසර 67ක් පාලනය කරන ලද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රට හැදුවා නම් මං හිතන්නේ ඔබට මේ වගේ මාතෘකාවක් අද ගන්න වෙයි කියලා. හැබැයි අපි දන්නවා දැන් මේ ආර්ථික සමුද්‍රය හදන්න ආපු දේශපාලන ව්‍යාපාර මේ රට එක පැත්තකින් මහා දැවැන්ත ණය කන්දරාව කොට ගහලා තියෙනවා. චම්පික රණවක මහත්මයාම කියනවා 1977 වෙනකොට අපි රුපියල් 100ක් ඉපැද්දුවා නම් අපේ ණය බර තිබුණේ 128යි. ඒ කියන්නේ අපිට දරා ගන්න පුළුවන්. 1994 වෙනකොට අපි රුපියල් 100ක් ඉපැද්දුවා නම් රුපියල් 55යි 20ක් ණයයි. ඒකත් ටිකක් දරා ගන්න පුළුවන්. හැබැයි සද්ද අපි දන්නවා දැන් මේ වෙනකොට රටේ රුපියල් 100ක් ආදායමක් උපදිනවා නම් ඒ කියන්නේ 102ක් ණයයි. එතකොට කොහොමද රටක් පවතින්නේ? ඒක අපි දන්නවා රටක් පවතින මොකක් හරි ආණ්ඩුවට මූලෝපායක දැක්මක් තියෙන්න ඕන. අපි විශ්වාස කරන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සන්දානයටත් එක්සත් ජාතික පක්ෂයටත් මොකක් හරි මූලෝපායක දැක්මක් තිබුණා කියලා. මොකද පසුගිය වසර 20ක් තිස්සේ එහෙම දැක්මක් තිබුණා නම් මේ රට හදන්න සූදු වීදියක් ගේන්නේ නැහැ. ඒක නිකන් නෙමෙයි සද්ද ගෙනාවේ. සූදුවේ ගෙනාවේ රට හදන ක්‍රමෝපායක සැලැස්මට දැම්ම සූදු වීදිය. දැන් රට හදන ක්‍රමෝපායක සැලැස්මකට කුෂිකර්මාන්ත දැම්ම නම් පිළිගන්න පුළුවන්. රට හදන ක්‍රමෝපායක සැලැස්මට කර්මාන්ත දැම්ම නම් පිළිගන්න පුළුවන්. එතුමන්ලා දැම්මේ රට හදන ක්‍රමෝපායක සැලැස්මට සූදු වීදියක්. අපි දන්නවා ඒකත් එක ගණිකා ව්‍යාපාර දෙනවා. ඒකත් එක මද්ද්‍රව්‍ය වෙනවා. රට එකම සොහොන් පිටිනියක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා එහෙම අපි හිතන්නේ දැක්මක් තිබුණා කියලා. දැක්මක් තිබුණා නම් දැන් එක්සත් ජාතික පක්ෂ උනා දැන් ඉතිහාසිකව ඇත්ත ඉතිහාසයේ කුෂිකර්මාන්තය වෙනුවෙන් කර්මාන්ත වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයම ගේස වැඩ කොටසක් කළා. හැබැයි පස්සේ හුන්ගේ හැසිරීම කොහොමද? මේ රටේ තිබිච්ච රාජ්‍ය ආයතන 44ක් වික්කා. ඔය එතුමාම කියන සීනි කර්මාශාලාව එතුමන්ලගේ පක්ෂේ නායකයෙකුට ඉතාමත් තුටු දෙකට තමයි විකුණන්නේ. ඒ වගේම තමයි සන්දානයත්. රාජ්‍ය ආයතන 46ක් වික්කා. ඒක දැන් අපිට මහා දැවැන්ත විවේචනයක් තියෙනවා. මිතුල්මල්ලගේ ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නේ ණයට ගමු, අදට කමු, ජොලි කරමු, හෙට මැරෙමු. ඔක තමයි මිතුල්මල්ලගේ ආර්ථික ප්‍රතිපත්තිය දෙකේම. අපි කියන්නේ එහෙම නෙවෙයි. ගස් වවමු, ගෙඩි හදමු, සැවුම කමු, සතුටු වෙමු. ඕක ටිකක් අමාරුයි. දැන් මිතුල්මල්ලගේ මේ ආර්ථික ප්‍රතිපත්ති දෙකම දැක්කට පස්සේ තියෙන දේ තමයි අපේ ගමේ ඉන්න ගුණෝරිස් අයියා. ඒ ගුණෝරිස් අයියා නිරන්තරයෙන් කියන දේ තමයි පෝල් කඩනවා, ගෙඩි බානවා, අතු පාහිනවා කියලා ගමේ ඇවිදින හැමතැනම. දැන් මේ පක්ෂ දෙකමත් ඒක තමයි කරන්නේ. මම 5000ක් දෙනවා, 6000ක් දෙනවා, 10000ක් දෙනවා, 15000ක් දෙනවා ඔහොම කියන්නේ. පක්ෂ දෙකම. අපි හන්නේ දෙන්නේ කොහෙන්ද? රුපියල් 100ක් උපදිනකොට 102ක් මේ රටේ ණය බරක් තියෙනවා නම් කොහෙන්ද දෙන්නේ? දැන් නැවත ගන්න හදනවා හර්ෂ මහත්තයා US ඩොලර් මිලියන 500ක් ණයට. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්න හැදුවේ ඒකට. ඉතින් මේ ආර්ථික හදන්න බෑ. ඒ නිසා තමයි අපි ජනතා විමුක්තියට හැටි ඉදිරිපත් කරන මේ විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් මේ රට හදන්න. අපි දන්නවා මේ රටේ එක අවුරුද්දකට යනවා සද්දා ආහාර ද්‍රව්‍ය වලට කෝටි 18000ක් පිට රටට. අපි කියන්නේ අධිකම ශීත දේශගුණය මේ රටේ තියෙනවා. අධිකම උෂ්ණ දේශගුණය තියෙනවා, සෞම්‍ය දේශගුණය තියෙනවා. රට අභ්‍යන්තරයේ ජලාශ 32000ක් තියෙනවා. එපාල පොස්පේට් නිදියක් තියෙනවා. පුල්මුඩේ khනිජ නිදියක් තියෙනවා. රට වටා මුහුදක් තියෙනවා. ඒකෙන් හැතම 290ක අයිතිත්වයක් තියෙනවා. මේ මිනරම් මේ පතල තියෙනවා. විවිධ khනිජ වර්ග තියෙනවා. ඒ කියන්නේ දැවැන්ත සම්පත් ආකරයක්. දියුණු මානව සම්පත ගන්න ලෝකේ දියුණු මෙහෙම මානව සම්පතක් කොහෙවත් නැහැ. හඳෙන් පස්කිනා පිළයි පරීක්ෂා කරන්නේ ගාල්ලේ ගල්වඩුවර ශ්‍රී පොන්නම් පෙර මහත්තයා. ඊයේ පෙරේද නාලන්දාවේ දරුවෙක් හොයාගන්න AIDS වලට බේතක්. ලෝකේ නව නිපීම් වලින් රටවල් 74ක් පරද්දලා අපේ කපුගේ කියන දරුවා ඒ හොයාගත්ත නව මැෂින් එකක් තමයි ලෝකේ එකට එන්නේ. ඒක දිනු මානව සම්පතක් තියෙනවා. දිනු භෞතික සම්පත් ටිකක් තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක ගලප්පගෙන මේ රටට උචිත ආර්ථික ක්‍රමෝපායක් හොයන්න මේ පක්ෂ දෙකම අපොසොත් වුණා. ඒ නිසා සද්ද අපි කියන්නේ ඊගාට රට හදන හැටි. මේ රට හදන්න හරිම ලේසි. කෝටි 6000ක් සීනි වලට යනවා නම් අපි කියන්නේ ඒ සීනි ටික අපිට හදන්න බැරි ඇයි? මෙතුමාලා සීනි ෆැක්ටරි 4ක් තිබුණා 4ම වික්කා. තමන්ගේ දේශපාලන වමනාකම් මත. මේ කර්මාන්ත පද්ධතිය ඒක නිසා රටක් හදන්න අපි කියන්නේ එක පැත්තකින් කුෂි කර්මාන්තය හදන්න ඕන අනිත් පැත්තේ කර්මාන්ත හදන්න ඕන. ඒකේ ප්‍රතිලාභ ජනතාවට බෙදෙන්න ඕන. බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණේ නරින් හේවගේ මහතායි අදහස් දැක්වුවේ. අපි දැන් ආරාධනා කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුරකුම්පත් හා විනිමය හුමාරු කුමසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාට.
බොහොම ස්තුතියි ITN සමාගමට සහ මේ බලාගෙන සිටින සියලුම ජනතාවට අපිට ලබා දුන්න අවස්ථාව ගැන. දැන් මේ මාතෘකාව රටේ ආර්ථිකය නිසා අපි පළමුවෙන්ම කතා කරොත් සන්දාන රජයේ යටතේ පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච ආර්ථික ක්‍රියාවලිය ගැන නොයෙකුත් කතාවල් ප්‍රයත්න නිසා සංඛ්‍යා ලේඛන වලින් තොරව අපි පොඩ්ඩක් සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් විශේෂයෙන්ම පහුගිය අවුරුදු 9 තුල අපිට කියන්න පුළුවන් මේ රටේ ආර්ථිකයේ අතිවිශාල විප්ලවයක් සිද්ධ වෙච්ච යුගයක් කියලා. උදාහරණයක් වශයෙන් 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වෙනකොට මේ රටේ දල ජාතික නිෂ්පාදනය, ඒක තමයි ආර්ථිකයේ මනින මින්ම ඕනෑම රටක තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 25. ඒ රජයන් 6ක් හෝ 7ක් අවුරුදු 57ක් නිදහසෙන් පසුව රට පාලනය කරලා. එතෙන් පටන් අවුරුදු 9ක් තුල මේ රටේ යුද්ධයකුත් අවසන් කරලා ඇමරිකානු ඩොලර් බිලියන 75කට එහෙම නැත්නම් 3 ගුණයකින් මේ රටේ ආර්ථිකය වර්ධනය වුණා. මේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1240 ඉඳලා 3625 දක්වා 3 ගුණයකට වැඩිය වර්ධනය වුණා. මේ රටේ සංචිත ඩොලර් බිලියන 2.3 ඉඳලා 8.3 දක්වා වර්ධනය වුණා. විරැකියාව 10% තිබිච්ච එක 4.3 දක්වා පල්ලෙහාට ආවා. එතකොට දුප්පත්කම 15% තිබිච්ච දුප්පත්කම 6% දක්වා පල්ලෙහාට ආවා. ඊළඟට දැන් මේ මෙතුමා කතා කරා විනාඩි කිහිපයකට කලින් ණය බර ගැන. මේක ණය කියලා කියන්නේ බොහෝ අය වරදවා ගන්නා දෙයක්. මොකද ණය කියන එක අපිට එහි මුදලින් කතා කරන්න බෑ. ඊට ණය අපි කතා කරන්න ඕනේ අපේ වත්කමට සාපේක්ෂව. මොකද ඕනෑම පුද්ගලෙක් ඕනෑම ආයතනයක් ඕනෑම රටක් දියුණු වෙන ණය ගන්න ඕනේ. ණය ගන්න නැතුව දියුණු වෙන්න බෑ. එතකොට දල ජාතික ආදායමට සාපේක්ෂවයි අපි අපේ ණය දිහා බලන්න ඕනේ. 2005 වෙන විට මේ රටේ ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයෙන් 96ක් වුණා. නමුත් 2014 වෙන විට ට්‍රිලියන් 7ක් කියන ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයෙන් 75 දක්වා පල්ලයට වෙලා තිබුණා. ඒ කියන්නේ අපිට ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන් සන්දාන රජයේ පහුගිය කාලේ ණය ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරලා තියෙනවා කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ ඇබ්සලියුට් ෆිගර් එක නැත්නම් මුදල ගැන විතරක් කතා කරන එක මම හිතන්නේ ජනතාව මුලා කරන්නට කරන උත්සාහයක්. අත්වශයෙන්ම ණය කළමනාකරණය ඇති පසුගිය රජය ඉතාමත්ම හොඳින් ක්‍රියා කරලා තියෙනවා කියලා තමයි අපිට කියන්නට පුළුවන්. මේක තමයි මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච ආර්ථික කළමනාකරණය. දැන් මෙතනින් ඉදිරියට කතා කරන විට දැන් සන්දාන රජය ඉතාමත්ම පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා තියෙනවා අනාගතයට සහතිකයක් කියලා. මේ වැඩසටහන තුල අපි මේ වෙලාවේ අනෙක් දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලනකොට පැහැදිලිම වෙනස වන්නේ මෙහි පමණයි 2020 පිළිබඳ යම්කිසි ඉලක්කයක් දී තිබෙන්නේ. 2020 වෙනකොට මේ රටේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වෙන්න ඕන කියලා මෙහි කියලා තියෙනවා. ඒ වෙනුවට ඒක පුද්ගල ආදායම ඩොලර් 7000ක් වෙන්න ඕන කියලා මෙහි කියලා තියෙනවා. අයවැය පරතරය 103 දක්වා අඩු වෙන්න ඕනේ. ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයේ 65 දක්වා අඩු වෙන්න ඕන කියලා. ඒ වගේ ඉලක්ක රාශියක් දීලා ඊට අමතරව මේ ඉලක්ක උදා කරගන්නා වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිලිව මෙහි සඳහන් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පහුගිය කාලේ අප විසින් අත්කර ගන්න ලැබූ සියලු දැනුම පහුගිය මාස 6 තිස්සේ නොඑක් විද්වතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශපාලන සාකච්ඡා කරලා ඒ තුලින් ලබාගත් දැනුම තුලින් සහ ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක් මේ සඳහා මේ තුලින් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් යොදවලා තියෙනවා කියලා මට කියන්නට පුළුවන්. බොහොම ස්තුතියි ආචාර්ය නාලක ගොඩහේවා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනුවෙන් අදහස් පළ කළේ. මා දැන් ආරාධනා කරනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතාට. ඇත්තටම දැන් මීට කලින් කතා කරා එක්සත් ජාතික පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයෝ ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් ඒ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නත් කලින් අපි දන්නවා ඒ පිළිබඳ ලිඛිත ලේඛන ඉදිරිපත් වෙලා තිබුණා. පහුගිය 23 වෙනිදා එක්සත් ජාතික පක්ෂයත් 22 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණත් 28 වෙනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තිබුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල එක එක ජාතියේ නම් තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මාස 60කින් අලුත් රටක් කියලා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් සම්මුතිය කියලා එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතුමන්ලා මේ කියපු විදිහට අනාගතයට සහතිකයක් කියලා එකක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ වගේ පිටකවර නැතුව ඇතුලේ තියෙන අන්තර්ගතය බැලුවොත් එහෙම මේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ලොකු වෙනසක් නැහැ.
මේ හැම එකේම ආර්ථිකය සම්බන්ධ තියෙන එකම දැක්මක්. ඒ දැක්ම දැන් අලුත් එකක් මේ පරිශන කරලා හොයාගත් එකක්. අරක මේක කියලා කිව්වට ඕකේ එහෙම මොකක්වත් අලුත් එකක් නැහැ. ඒකේ තියෙන්නේ දැන් අවුරුදු 40කට කිට්ටු කාලයක් තිස්සේ 1978 ඉඳලා එක දිගටම කියපු කතාව වෙන වචන වලින් ලියලා තියෙනවා. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුනේම ගත්තම මේකේ මූලිකත්වය දීලා තියෙන්නේ කොහොමද විදේශ ආයෝජකයෝ ලංකාවට කැඳවගන්නේ. ඔකට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂේ යෝජනා කරනවා ආර්ථික සංවර්ධන කලාප 45ක් හදනවා. කෘෂිකාර්මික සංවර්ධන කලාප 23ක් හදනවා වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිදහස් වෙළඳ කලාප හැදිච්ච විදිය ඒක අපි දන්නවා. ඊට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත්තොත් එහෙම විශේෂ පනත් සම්මත කළා. විශේෂ කර්මාන්ත සංවර්ධන පනත කියලා විශේෂ පනත් සම්මත කළා ආයෝජකයෝ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පියවර ගන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ මේ බංග්ලාදේශයට, මැලේසියාවට, වියට්නාමයට යන ආයෝජකයෝ කොහොමද ලංකාවට ගෙන්න ගන්නේ. ඒගොල්ලෝ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පියවර හදන්නේ කොහොමද? මේ පරණ කතාවමයි. ඒ වෙන රටවල් වලට යන ආයෝජකයෝ කොහොමද ලංකාවට ගෙන්න ගන්නේ? ඒක හරහා ආර්ථික සංවර්ධනයක් වෙනවා කියන එක දැන් මේක අවුරුදු 40ක් තිස්සේ කියලා බෑ කියලා තොප්පු වෙච්ච එකක්. මොකද මේ ආයෝජකයෝ ලෝකේ කොහේ හරි රටකට යන්නේ මේ මොකේට හරි තියෙන යාළුකමකට ආදරයකට නෙමෙයි. දැන් එක්සත් ජාතික පක්ෂාවට පස්සේ එක්සත් ජාතික පක්ෂිත් එක්ක යාළු නිසා ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. දැන් මේ වෙන කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණ හරි මෙතුමන්ලා හරි කිව්වොත් නෑ අපි විනිවිද පෙන්න සුළු එකක් හදනවා හොරකම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා ආයෝජකයෝ එන්නේ නැහැ. හැමතිස්සෙම මේ ලෝක ශ්‍රම වෙළඳ පොලේ ආයෝජකයෝ යන්නේ ලාභම ශ්‍රමය හොයාගෙන. ලාභම ශ්‍රමය හොයාගෙන බංග්ලාදේශයට යන ආයෝජකයෝ ලංකාවට කැඳව ගන්න ඕන නම් බංග්ලාදේශය දැනට දවසකට ඩොලර් 20කටත් වඩා අඩුවෙන් ඩොලර් 15 විතර මට්ටමේ තියෙන ශ්‍රමයේ මිල තව අඩු කරන්න ඕන. ඒ වගේම කම්කරු නීති තව බාල කරන්න වෙනවා. කලින් නිදහස් වෙන කලාප හැදුවෙත් එහෙම තමයි. දැන් මෙතුමන්ලා ඔය කලාප 48ක් හදනවා, සන්දානේ කලාප 12ක් හදනවා කියලා කියන්නේ ওই වගේම තමයි. අවම වෘත්තීය සමිතිය අයිතින් පවා නැති කම්කරු නීති බාල කිරීමක් ඇතුළේ තමයි ඒගොල්ලෝ ගෙන්න ගන්න පුළුවන්. සහ අනිත් එක තමයි පරිසරයට අතිවිශාල විනාශයක් කිරීම සඳහා වන පාර තමයි හැදෙමින් තියෙන්නේ. දැනටත් ඔය ආයෝජකයෝ ඇවිල්ලා කලාප හදනවා කියලා හැමතැනම රතුපස්වල, හංවැල්ල තුන්නාන, ගාල්ලේ බෝගහගොඩ, යාපනයේ චුන්නාකම්, කුරුණෑගල කොබේගෙන මේ හැමතැනම ජනතාව අරගල කරමින් ඉන්නවා පරිසර විනාශයට විරුද්ධව. එතකොට දැන් පහුගිය අවුරුදු 40ක් තිස්සේ මේ කියන ආර්ථික උපාය මාර්ගය මේ තුන්ගොල්ලම ඉදිරිපත් කරන ආර්ථික උපාය මාර්ගයේ ලංකාවට දායාද කරලා තියෙන්නේ ඊටම බරපතල ආර්ථික විෂමතාවයක්, පරිසර විනාශයක්, කම්කරු අයිතීන් අහිමි වීමක්. ඒ වගේම දැන් ඔය ඒක පුද්ගල ආදායම ගැන කතාවක් කිව්වොත් ඒක පුද්ගල ආදායමෙන් දලදේශ නිෂ්පාදනය මේක බලන්න බෑ. මොකද අපේ රටේ ජාතික ආදායමෙන් 55ක් භුක්ති විඳින ජනගහනය පොහොසත්ම 120, ජනගහනය දුප්පත්ම 120ට හම්බෙලා තියෙන්නේ ජාතික ආදායමෙන් 4.4ක් විතරයි. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව දලදේශ නිෂ්පාදනය වැඩි කරනවා කිව්වට ජාතික ආදායම වැඩි කරනවා කියවට වැඩක් නැහැ. ස්තුතියි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයකොඩ මහතායි. අපි පළමු වටේ අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ඉතාම ස්තුතියි. තම වැදගත් අදහස් ඒ පළමු වටේදී ඒ දේශපාලන පක්ෂවල ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරිපත් වුණා. අපි දෙවන වටේට යාමට පෙර විරාමයක් කරමු. යහපත් හෙටක් වෙනුවෙන් සිදු කරන දේශපාලන ශාන්ති කර්මය ගිරය. අද ගිරයේ මාතෘකාව අපේ ආර්ථික වැඩපිළිවෙල. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අපි දේශපාලන පක්ෂ 4ක් නියෝජනය කරමින් විද්වතුන් සිව්පලකට ආරාධනා කළා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය කරුණාසේන කුරුතුවක්කෝ මහතා, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් නායක නලින් හේවගේ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුරකුම්පත් හා විනිමය හුමාරු කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා. මේ දෙවන වටේ ඔබ දන්නවා මේ මාධ්‍යවේදී සඳහා වෙනු වටයක්. මාධ්‍යවේදීන්ගේ වටේදී එක් දේශපාලඥයෙකුට පිළිතුරු දීම සඳහා විනාඩි 8ක කාලයක් ලැබෙනවා. නමුත් ඒ විනාඩි 8ක කාලය තුළ අපේ මාධ්‍යවේදී හිතවතුන් හරස් ප්‍රශ්න අසාවි. නමුත් ඒ විනාඩි 8ක කාලය තුළ කාලය කළමනා කර ගැනීම අවශ්‍ය වෙනවා. මා මුලින්ම ආරාධනා කරනවා මහේෂ් සිරනායක මහතාට ප්‍රශ්නය මොකක්ද? මගේ ප්‍රශ්නය ආචාර්ය නාලක ගොඩහේවා මහතාටයි. ඔබතුමා සඳහන් කරා ඔබතුමා නියෝජනය කරන පක්ෂය පසුගිය අවුරුදු 9 තුළ ලංකාවට කරන ලද
ආර්ථිකයට කරන ලද සේවය පිළිබඳව යටිතල පහසුකම් මතින් දියුණු වන අවස්ථා අපි බොහෝ විට දැක තිබෙනවා. ඒ වගේම ඔබතුමාලා ආර්ථික පිළිබඳ කතා කරද්දී බිලියන් ගණන් වලින් ට්‍රිලියන් ගණන් වලින් සහ දළජාතික නිෂ්පාදිතයේ 7%ක් 8ක් දක්වා ඉසව්වන් ගැන කතා කරා. මේ සියල්ල සිදුවෙනකොට මේ දර්ශක ඉහළ යන අවස්ථාවේදී සාමාන්‍ය ජනතාවට මේ දැනුණාද නැද්ද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන් සාමාන්‍ය ජනතාවගේ ආදායම් වැඩිවීම සහ ඔවුන්ගේ රුපියල්ට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩුවීමක් සිදු වුණා. අනිකුත් වචනිකුත් ක්‍රය ශක්තිය වැඩි වුණේ නැහැ. නමුත් රටේ දළජාතික නිෂ්පාදනය වැඩි වුණා කියලා ඔබතුමා කියනවා. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ ණය ගනිමින් ව්‍යාපෘතීන් ගණනාවකට මුදල් යට කිරීම. එහිදී නිෂ්පාදන එහෙමත් නැත්නම් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් වූයේ නැහැ. එහිදී ස්ථාන රජයට නැගුණු චෝදනාවක් තමයි එවකට විපක්ෂිත එක්සත් ජාතික පක්ෂ විශේෂයෙන් කෘත්‍රිම පොලිය අනුපාත කෘත්‍රිම පොලිය සහ විදේශ විනිමය ප්‍රතිශතයන් කෘත්‍රිමව තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ බලවේග මත තීරණය වෙන පොලී වලින් පිටතට ගොස් ණයබර ජනතාව වෙත පැටවුණා. අද වෙනකොට ලක්ෂ 4ක් එක් පුද්ගලයෙක්ගේ ණය. මිනිසා ඔබතුමන්ලා අර ඇති කරන ලද දියුණුව යටිතල පහසුකම දියුණු කරලා ඇති කරන්න උත්සාහ කරපු ඒ දියුණුව හරියාකාරයෙන් ආර්ථිකයේ සාමාන්‍ය ජනතාවගේ සාක්කුවට ලැබුණ නැහැ කියන මතයක් ජනතාව අතර තිබෙනවා. ඔබතුමාගේ මේට පිළිතුර කුමක්ද? බොහොම ස්තුතියි මහේෂ්. ඒක හැමතිස්සෙම අහන ප්‍රශ්නේ. නමුත් ඇත්තටම කතා කරලා බැලුවොත් අපිට මේ දර්ශක කවදාවත් අමතක කරන්න බෑ. මොකද අපි මේ කතා කරන්නේ අවුරුදු 30ක යුද්ධයකින් පසු පටන් ගන්න සංවර්ධනයක් ගැන. යුද්ධය අවසන් වුණේ 2009 මැයිවල. මේ අපි ඉන්නේ 2015. තාම අවුරුදු 5යි. මෙන්න මේ කාලය තුල අපිට සිද්ධ වුණා අර අවුරුදු 30ක් තිස්සේ නතර වෙලා තිබුණු ආර්ථිකය ඉදිරියට යන්න බැරුව දඟලමින් හිටපු ආර්ථිකය නැවත ගොඩ ගන්නට අවශ්‍ය කරන මූලික අඩිතාලම දාන්න. ඒ සඳහා තමයි යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන්න සිද්ධ වුණේ. ඒත් එක්කම අපි කොහොමද කියන්නේ මෙහි ප්‍රතිලාභ මිනිසුන්ට ගියේ නැහැ කියලා. එහෙම ගියේ නැත්නම් කොහොමද මේ රටේ විරකියාව 10% ඉඳන් 4.3 දක්වා අඩු වෙන්නේ? එහෙමනම් කොහොමද දුප්පත්කම 15% ඉඳලා 6% දක්වා අඩු වෙන්නේ? එහෙමනම් කොහොමද විදුලි බලය 77 ඉඳන් 98ට වැඩි වෙන්නේ? එහෙමනම් කොහොමද දුරකථන 36 සිට 120 දක්වා වැඩි වෙන්නේ? එහෙමනම් කොහොමද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් කර ගැනීම 14 ඉඳන් 18ට වැඩි වෙන්නේ? මේ වගේ මහ ජනතාවට ඍජුව බලපාන දර්ශන හැම එකකින්ම අපිට පේනවා ඒ ප්‍රගතිය. නමුත් අපි අමතක කරන්න එපා මේක අවුරුදු 5ක කාලයක් පමණයි. සාමාන්‍යයෙන් රටක ආර්ථිකය ගැන අපි කතා කරන දස අවුරුදු සැලැස්මක් ගැන. අත් වශයෙන්ම යුද්ධයෙන් පස්සේ අපිට තිබුණේ දස අවුරුදු සැලැස්මක්. ඒ දස අවුරුදු සැලැස්මෙන් අවසන් කරන්න පුළුවන් වුණේ පළවෙනි භාගය විතරයි. ඒ භාගය තුළ අපි අවශ්‍ය සැලසුම් කරපු හැම දෙයක්ම අචීව් කරලා තියෙනවා. උදා කරගෙන තියෙනවා. මොකද හැම අවුරුද්දෙම මහ බැංකුව මගින් ඒ වසර සඳහා අවශ්‍ය කරන ඉලක්ක ජනතාවට කිව්වා. ඉතාමත්ම විවිධ භාවයෙන් යුතුව. ඒ සියලු ඉලක්ක සන්දාන රජය උදා කරගන්නට සමත් වුණා. ඊළඟට අපිට තවත් අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව තමයි ජනවාරි මාසේ රජය වෙනස් වුණා. රජය වෙනස් වෙච්ච එකෙන් අපිට මාස 6ක කාලයක් ලැබුණා ආපහු ගිහිල්ලා පසුවිපරමක් කරලා බලන්න අපේ වැඩපිළිවෙලේ මොනවද තිබුණු අඩුපාඩු කියලා. ඕනෑම වැඩපිළිවෙලක අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වුණා මේ රටේ විද්වත්තු, දේශපාලනඥයෝ, ව්‍යාපාරිකයෝ, සමාජයේ විවිධ ස්තරවල ඉන්නත් එක්ක කතා කරලා මාස 6ක් පමණ කාලයක් තිස්සේ හොඳ නරක දෙපැත්තම බලලා අපේ වැඩපිළිවෙලේ අනාගතය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒ වැඩපිළිවෙල තමයි මේ අනාගතයට සාතිකයක් කියලා ඇවිල්ලා තියෙන නිසා ඒකාතකට අපි සන්තෝෂ වෙනවා අපිට ඒ කාලේ ලැබිච්ච එක. මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ අර තිබිච්ච අඩුපාඩු ටික හදාගෙන අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න පුළුවන් ප්‍රබල වැඩපිළිවෙලක් මෙතන ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතන අනික තමයි මෙහි ඉතාමත්ම වැදගත් කාරණයක් තිබෙනවා. දැන් ආර්ථිකය ගැන මෙතන කතා වුණානේ. කලින් කතා කරපු අයත් ඔබත් කතා කළා ආර්ථිකය ගැන. අපේ ආර්ථික ක්‍රමය ඉතාමත්ම පැහැදිලිව මේ වැඩසටහනේ කියලා තියෙනවා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියලා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියලා කියන්නේ අර එක්සත් ජාතික පක්ෂ කියන වගේ විවෘත ආර්ථිකයට වඩා වෙනස් දෙයක්. මොකද උදාහරණයක් වශයෙන් විවෘත ආර්ථිකය අපි දැන් අත්හදා බලලා තියෙනවා නැවත. ඒ විවෘත ආර්ථිකයේ අර ජනතා විමුක්ති පෙරමුණේ මහත්මයා කිව්වා වගේ අපි දැකලා තියෙනවා තියෙන දුර්වලතා. ඒ හරහා අතිනැති පරතරය කවදාත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අතිනැති පරතරය රට දියුණු කරන්න පුළුවන්. නමුත් මේ පරතරය වැඩි වෙනවා. ඔබත් කියවනේ ඒ කතාව. නමුත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියලා කියන්නේ කොහොමද මේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවගෙන් බහුතරයකට බෙදා හරින්නේ කියන එක. අන්න ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා පෞද්ගලික අංශ ශක්තිමත් කරන ගමන්ම රාජ්‍ය අංශය
ශක්තිමත් කරලා පෝෂණය කරන්නේ. අන්න ඒ නිසා තමයි පසුගිය වසර 10 තුල 9 තුල මේ රටේ කිසිම රාජ්‍ය ආයතනයක් විකුණුවේ නැත්තේ පහුගිය රජවල. හොඳයි. ගොඩේහ මහත්මයානි ඔබතුමා බොහොම උගත් පුද්ගලයෙක්. ඔබතුමාගේ සමහර කරුණු සමග මා පිළිගන්නවා. නමුත් ඔබතුමාලා බංකොලොත් ආයතන රාජ්‍ය ආයතන ගැන කතා කරොත් බංකොලොත් ආයතන වලට බංකොලොත් ආයතන රැකීම සඳහා ලාභ ලැබපු ආයතන වල මුදල් ඒකට යට කරලා රටේම රාජ්‍යාංශයේ බංකොලොත්තාවයකට පත් කරා කියන චෝදනාවක් තිබෙනවා. ඔබතුමා තාමට පිළිතුරක් දුන්නේ නැහැ කෘත්‍රිම ලෙස පොලි අනුපාත වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාලා ලැබෙන චෝදනාව. විශේෂයෙන් විදේශ විනිමය සහ මෙරටේ මහ බැංකුව නිර්ණය කරන පොලි අනුපාත කෘත්‍රිම ලෙස පවත්වාගෙන යාමට ඔබතුමාලා සේවා අර්ථ සාධක මුදල ඒ වගේම රාජ්‍ය බැංකුවල මුදල් ආදිය පාවිච්චි කරා. ඔබතුමා මේ පිළිබඳව අදහස් දැක්වුවොත් රාජ්‍ය බංකොලොත් රාජ්‍ය ආයතන සක්‍රියව ඒවා රීස්ට්‍රක්චර් නොකර ඒවා දිගින් දිගට පවත්වාගෙන යාමත් ඒ වගේම කෘත්‍රිම පොලි අනුපාත වෙනස් කිරීම පිළිබඳව ඔබේ අදහස? ඒ දෙකම ඉතාමත්ම පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් කාරණා. මම මුලින්ම කිව්වා රාජ්‍ය ආයතනයක අරමුණ ලාභ ලැබීම පමණක් නෙවෙයි. මොකද රාජ්‍ය ආයතනයක අරමුණ මහ ජනතාවට සේවය කිරීමයි. එහෙමනම් ලාභ ලැබීම අරමුණ නම් ඒක අපිට වෘත්තාර්ථය කියලා පෞද්ගලිකරණය කරලා අලාභ ලබන ආයතන විකුණලා දාන්න පුළුවන්. ඒක තමයි මීට පෙර රජයන් කළේ. නමුත් මහ ජනතාවට සේවය කිරීම සඳහා සමහර වෙලාවට රාජ්‍ය ආයතන ලාභ නොලබන තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ලාභ ලබන ආයතන වලින් ඒවට ශක්තිය ලබා දිය යුතුයි. අද එහෙම නැතුව කොහොමද අපි මහ ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා දෙන්නේ? අනික අතට මේවා හුදු වචන පමණයි. මොනවද ආයතන? ඔබට කියන්න පුළුවන් මෙන්න මේ ආයතන තමයි අනික් ආයතන වලින් පෝෂණය කරනු ලැබුවේ කියලා. මොකද පහුගිය අවුරුදු 9 කාලය තුළ ඔබ බැලුවොත් බොහෝ රාජ්‍ය ආයතන අලාභ ලැබමින් තිබුණු රාජ්‍ය ආයතන ලාභ ලැබමින් තියෙන රාජ්‍ය ආයතන බවට පත් වුණා. ඉතාමත්ම හොඳින් ඒවා කළමනාකාරණය වුණා. මොකද මම පෞද්ගලික අංශයෙන් ඇවිල්ලා රාජ්‍ය අංශයට එකතු වෙච්ච කෙනෙක්. මම උදාහරණයක් ගමු. දැන් මිහින් එයාර්වේස් කියන්නේ රජයට අයිති ගුවන් යානා සමාගමන්නේ. ඒක පහුගිය රජයට වෙච්ච ලොකුම බංකොලොත් ආයතනය. හැබැයි ඒ බංකොලොත් භාවයේ හින්දා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකත් බංකොලොත් වෙනවා. ඔබතුමාගේ පිළිතුර කුමක්ද ඒක? අපි මෙහෙම බලමු දැන් මේ රටේ ඔබතුමා පිළිගන්නවා මිහින් එයාර්වේස් බංකොලොත් ආයතනයක් කියලා. මිහින් ආයතනය ලාභ නොලබන ආයතන. බංකොලොත් නෙවෙයි. නෑ බංකොලොත් කියලා කියන්න බෑ. මට කියන්න අවස්ථාව දෙන්න. ඔබ කියන්න මේ රටේ දැන් මීට කලින් මේක තිබුණා එයා ලංකා කියලා. එයා ලංකා එක ශ්‍රී ලංකන් වුණා. ශ්‍රී ලංකන් එකේ කොටසක් මිහින් එයාලා ඉන්නවා. මම මේවා බේරගන්න කතා කරනවා නෙමෙයි. මට කියන්න නමුත් මේ ආයතන ලාභ ලැබුව එක අවුරුද්දක් පටන් ගත්ත දා ඉඳන් ලාභ ලැබුව එක අවුරුද්දක් ලෝකයේ ගුවන් යාන සමාගම් වලින් ලාභ ලබන ආයතන කීයක් තියෙනවද? එතන අපේ ප්‍රශ්නේ දැන් අලිතාලියාව රැකගන්න බැරි වෙනකොට ලංකාවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තිබෙනකොට ඔබතුමාලා පටන් ගන්නවා තවත් ගුවන් යාන සමාගමක් මිහින් එයාර්වේස් කියලා ප්ලේන් එකක්වත් නැහැ පඩිපෙළ අපි සිංහල භාෂාවෙන් කිව්වොත් අර මේ අහස් යන්ත්‍රාවට නගින පඩිපෙළ ගෙන්නන්නේ ඇමරිකන් සමාගමකට. මොකද මේ පඩිපෙළ සද්භාවයෙන් කරා නම් මේ පඩිපෙළ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පඩිපෙළ මේ I'm sorry for saying this මට ඒකට වචන එන්නේ අර පඩිපෙළ තරප්පු පෙළ මේ ඉතින් ඒ ඔබතුමාලාට දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලින් ඒක හය කරන්න තිබ්බනේ. එතකොට ඔබතුමා කියන තර්කය ලෝකේ ගුවන් යාන සමාගම් වලට ලාභ ලබන්න බැයි නම් අමාත්‍යක දන්නා කරුණා. එතකොට එහෙම අලාභ ලබන සමාගමක් තියාගෙන ඇයි මේ තවත් අලාභ ලබන ජනතාවට බරපතල ආයතනයක් නිර්මාණය කරේ? ඒක ඒ වෙලාවේ ගත්ත ප්‍රතිපත්ති තීරණය හරි වැරදි තිබෙන්නට පුළුවන්. නෑ ඔබතුමාගේ මතය කොහොමද? ඔබතුමා උගත් පුද්ගලෙක්. හරිද වැරදිද? නෑ මම උගත් පුද්ගලයෙක් මම කියුවේ අනාගතය දිහා බලන්න. මම මුලින්ම කිව්වනේ අපි මාස 6ක් තිස්සේ අපි පසුබිමටම කරා කියලා සිද්ධ වෙච්ච දේවල් විනාඩියක් තිබෙනවා. ඒතර අපි කතා කරන්නේ අනාගතය ගැන. අපි මේ කතා කරන්නේ අතීතය ගැන විපරමක් නෙවෙයි. අපි මේ කතා කරන්නේ අනාගතයට. අතීතය ගැන අපි සොයා බැලිය යුතුයි. ඒ සොයා බැලීම හරහා ඉගෙනගත්ත පාඩම් වලින් තමයි අනාගතය සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා කතා කරා මේ CPC එක ගැන. දැන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගිය අවුරුද්දේ ලාභ ලැබුණේ. මෙතුමලා තාම ඒක මේ වාර්තාව එළියට දාලා නැහැ. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක අවුරුදු ගණනාවකට පසුව 2014 පළවෙනි වතාවට ලාභ ලබන තත්යකට ගෙනාවා. නමුත් මේ අවුරුද්දේ ඒක අලාභ ලබනවා. මොකද මේ වෙලාවේ මේ තෙල් මිල් පාලනය කරපු ආකාරය නිසා. පෙට්‍රෝලියම් කෝපරේෂන් වගේ ආයතනයක් ලාභ ලබන තත්යකට ගේන්න පුළුවන් නම් අපිට පිළිගන්නවා පහුගිය රජය ඒ ආර්ථිකය ඒ රාජ්‍ය ආයතන හරියට කල්පනා කරන එක කරා කියලා. ස්තුති නාලක ගොඩේ මහත්මයාණනි මහේෂ් මහත්මයා අපි දැන් මයුරිලිනගේ මහත්මියට ආරාධනා කරන ප්‍රශ්න ඉදිරිපත් කරමු. ඔව් සර් ස්තුතියි. මම පුබුදු ජයගොඩ මහත්මයාව අද දවසේ ප්‍රශ්න අහන්න තෝරගත්තා. දැන් මේ වන විට අපේ රටේ ජනතාවගේ ජීවන අපේක්ෂාව ලැම්බෝගිනියක් ගැනීම නෙවෙයිනේ. ජීවන අපේක්ෂා ඉතාම සරල වෙලා. මිනිස්සු කෑම වේලටත් දේශපාලනය කරන තැනටපත් වෙලා තියෙනවා. එතකොට දැන් සල්ලි තියෙන මිනිහෙක් කියලා කියන්නේ හැම වෙලේම
හොඳ මිනිහෙකුත් නෙමෙයි, සල්ලි නැති දුප්පත් මිනිහෙක් කියන්නේ හැම වෙලේම නරක මිනිහෙකුත් නෙමෙයි. නමුත් දැන් ඔබතුමන්ලගේ ඔබතුමා විශේෂයෙන් දක්වන අදහස් එක ඔබතුමාලගේ දේශපාලන දර්ශනයක බැලුවාම මේ රටේ මහජනතාව කල්පනා කරනවා වෙන්න පුළුවන්. දැන් මෙතුමන්ලා මේ කියන්නේ නිකන් අර ඔබතුමත් මම දැක්ක එක වැඩසටහනකත් ඒ පිළිබඳව කියනවා මේ මනෝරාජික අන්තවාදී සමාජවාදී රාජ්‍යයක්ද ඔබතුමන්ලා පතන්නේ. ඒක මේ ආත්ම ඉටු කරගන්න බැරිද වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඔබතුමන්ලගේ දර්ශනය තුල තිබෙන දේ මම ඊටමත් අගය කොට සලකනවා. නමුත් එහෙම ලබා ගන්නට බැරි අන්තවාදී සමාජවාදී ඒ රාජ්‍ය ලැබෙනවා නම් හොඳයි. නමුත් ඒ රාජ්‍ය අපිට ලබා ගන්න පුළුවන්ද? මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ දැන් සමාජවාදය කියන්නේ මොකද්ද, ධනවාදය මොකද්ද කියලා ඒකත් හරියට කතා කරගන්න වෙයි. දැන් වචන වලත් ඒ තේරුම අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ධනවාදය කියලා කියන්නේ ධනය, ලාභය මූලික කරගත්ත සමාජය. එතකොට ඒකේ වැදගත් කියලා හිතන්නේ මිනිස් ජීවිත හරි, මිනිසුන්ගේ කුසලතා, ශ්‍රමය හරි, පරිසරය හරි නෙමෙයි. මුදල් ඉපීම තමයි වැදගත්. වැඩි වැඩියෙන් ලාභ ගොඩ ගැසීම තමයි වැදගත් කියලා හිතන සමාජය. අපි සමාජවාදී කියලා කියන්නේ ලාභයට වඩා මනුෂ්‍යත්වය, පරිසරය, සමාජය වැදගත් කියලා හිතන සමාජය. එතකොට ඒක කවුරු හරි කියනවා නම් ඒක මනෝරාජිකයි කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරනවා දැන් යාළුකමද වටින්නේ සල්ලිද කියලා. මම හිතන්නේ අපි ඕන කෙනෙක් කියන්නේ යාළුකම වටිනවා, මිත්‍රත්වයේ වටිනවා, මනුෂ්‍යත්වයේ වටිනවා. ඉතින් ඒක මනෝරාජිකයි යථාර්ථයේ විදිහට බාර ගන්න සල්ලි තමයි වටින්නේ කියලා කිව්වොත් මම ඒකට එකඟ නැහැ. මම හිතන්නේ තව ලක්ෂ ගණක් ඇති මේක බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඒකට එකඟ නොවන. දැන් මනෝරාජික වෙලා තියෙන වැඩපිළිවෙල කුමක්ද කියලා ගත්තොත් දැන් දිගටම දැන් මේ මෙතුමන්ලගේ වැඩ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ තියෙන හැම එකකම කියලා තියෙනවා ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනය ඉහළ නංවනවා. මේ ජාතික ධනය, ජාතික නිෂ්පාදනය ඉහළ නැංවුවාට පස්සේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා. ඉතින් ඇත්තටම දැනුත් යම් ආකාරයකට ජාතික නිෂ්පාදනය ඉහළ යාමක් තියෙනවනේ. දැන් 108ක ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. ඒ කියන්නේ 108ක වේගයකින් ජාතික නිෂ්පාදනය ආර්ථිකය වර්ධනය වෙමින් තියෙනවා. හැබැයි අපේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිත 108ක වේගයෙන් වර්ධනය වෙලා තියෙනවද? ඒගොල්ලන්ගේ ආහාර, පෝෂණය, ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම්, ඒගොල්ලන්ගේ අධ්‍යාපනය, ඒගොල්ලන්ගේ සංස්කෘතික ජීවිතේ ඒවා 108කින් වර්ධනය වෙලා තියෙනවද? නැත්නම් ඒවා කඩා වැටෙමින්ද තියෙන්නේ? දැන් මගේ ළඟ තියෙන මේ මහ බැංකු වාර්තාව, මේ මහ බැංකු වාර්තාව කියනවා 1970 දශකයේ ඇඳුම් සඳහා යම් කෙනෙක් තමන්ගේ ආදායමෙන් වැය කළ ප්‍රතිශතයෙන් හරියටම භාගයයි කියලා 2015 වෙද්දි වෙන් කරන්නේ. ඊට පස්සේ ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් එවැනිම ප්‍රශ්නයක් තියෙනවා. ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තමයි මේ වෙද්දි ගැබිනි මවුරුන්ගෙන් 3න් 1කට නීරක්තිය හැදෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අලුතෙන්ම නිකුත් කරපු වාර්තා වලට අනුව ලංකාවේ කාන්තාවන් මිය යෑමේ ප්‍රධානම හේතුව අතර ඒ කියන්නේ බඩගින්න මැරෙනව නෙමෙයි. නමුත් පෝෂණ ඌනතා සම්බන්ධ රෝග තමයි වැඩිපුරම කාන්තාව මිය යන රෝග. පිරිමි වැඩිපුරම මිය ගිහින් තියෙන්නේ ශ්වසනාබාධ සම්බන්ධ රෝග වලින්. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශමත් කියනවා ශ්වසනාබාධ සම්බන්ධ රෝග හැදෙන්නේ වෘත්තීය කටයුතු වලදී දුමට දූවිල්ලට නිරන්තරයෙන් ගොදුරු වීම නිසා. එතකොට දැන් මේ හැදිලා තියෙන ආර්ථිකය දැන් එක කතා කියනවා දලදේශ නිෂ්පාදනය ඉහළ ගියා ජාතික ආදායම හරීමේ කියලා. හැබැයි වෙලා තියෙන්නේ මේ පිරිමි ටික වැඩ කරලා මැරෙන, ගෑනුන්ට කන්න නැතුව මැරෙන සමාජයක් තමයි හදලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ තුන්ගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ. මම කියන්නේ කරන්න බෑ කියලා මම කියන්නේ නැහැ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවට පස්සේ ඕන කෙනෙක්ට තේරෙනවා මේකේ තියෙන්නේ දැන් අවුරුදු 40ක් අත්දැක බලපු එක. ඒකට කවුරු හරි හිතනවනම් තව 5ක් අත්දැක බලමු කියලා. ඕනනම් අත්දැක බලමු. 40ක් හිටපෙක තව 5ක් ඉන්න පුළුවන් නේ. හැබැයි තව 5ක් අත්දැක බැලුවත් දැන් මම මනෝරාජිකයකට හොඳම උදාහරණයක් කියන්නේ දැන් කියනවනේ ආයෝජකයෝ කැඳවීම ගැන. දැන් අවුරුදු 40 ගානක් තිස්සේ ආයෝජකයෝ කැඳවනවා කියලා. දලදේශ නිෂ්පාදනයෙන් 100.1ක විතරයි ඍජු විදේශ ආයෝජන ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙක්. එතකොට මනෝරාජික අපි කියන එකද නැත්නම් මේ විදේශ ආයෝජන ගෙන්නනවා කියන එකද? හැමදාම 100.1යි. කවදාවත් මේ 0.1 පැන්නේ නැහැ 78න් පස්සේ. එතකොට නමුත් අපේ අසල්වැසි රටවල් ගත්තම ඊට වඩා වෙනස් අගයනුත් තියෙනවා. හැබැයි ඒ අගයන් ඒගොල්ලෝ අත්පත් කරගෙන තියෙන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හරි ඕගොල්ලෝ එන්න ඇවිල්ලා මේ ඕන විනාශයක් කරලා සල්ලි හොයාගෙන යන්න කිව්වොත් පුළුවන්. නමුත් අපේ සමාජයේ යම් විදියකට මේකට ප්‍රතිරෝධයක් දක්වන නිසා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආයෝජන ගෙන්න ගන්න කියද්දි නැත්නම් ජාතික ධනය ඉහළ යද්දී ඔබේ ජීවන තත්ත්වය යහපත් වෙනවා කියද්දි කවුරු හරි කියනවා ඒක හරි ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියලා. හැබැයි ඒක අත්තදා බලලා බැරි වෙච්ච එකක්. හැබැයි අපි කියද්දි නෑ එහෙම නෙමෙයි. අපි දැන් බලමු ජාතික ධනය ඉහළ නංවලා දැන් මේ කියන්නේ මෙහෙමනේ උඩට ගොඩාක් ගොඩ ගන්නකොට මේකට කියන්නේ ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ යටට චුට්ටක් කාන්දු වෙයි කියලා මේ වැඩපිළිවෙල ඔක්කොගෙම තියෙන්නේ එහෙම. උඩට ගොඩ ගන්නකොට ජාතික නිෂ්පාදනය වැඩි කරනකොට පහළට ටිකක් කාන්දු වෙයි. අපි කියන්නේ නිෂ්පාදනයේ
වැඩි කරන එක නරක දෙයක් කියලා. නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. හැබැයි නිෂ්පාදනය වැඩි කරද්දී ඉඳුල් නෙමෙයි ලැබෙන්නේ. දැන් මේ කියන්නේ මොකද්ද? දැන් කියන්නේ මගේ කැම පිගානට වැඩිපුර මසුයි මාළුයි බෙදන්න. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන කටු ප්‍රමාණය වැඩි වෙයි කියලානේ. අපි කියන්නේ වැඩ කරන ජනතාවට ඒගොල්ලෝ නිසා කැම පිගාන නිර්මාණය කරේ, නිෂ්පාදනය කරේ. ඒගොල්ලන්ට ඉඳුල් දෙන්න බෑ. එතකොට පළවෙනි එක අපි කියන්නේ මේක මනෝරාජිකද නැද්ද කියලා තීරණය කරන්න ඕන. පළවෙනි එක අපි කියන්නේ සාධාරණ ඉල්ලීමක් අපි කරන්නේ මේ සියලු ශ්‍රමය සඳහා දායක වෙච්ච වැඩ කරන මිනිසුන්ට මේකේ ප්‍රතිඵල දෙන්න. මම සරල උදාහරණයක් කියන්නම් මේකේ. දැන් ලංකාවේ වතුකම්කරුවෝ තේ වගාව සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒතකොට ලංකාවේ තේ වගාවේ තේ නිෂ්පාදනය හරහා ගිය අවුරුද්දේ ගත ඩොලර් බිලියන 1.5ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි හෝ හතරවෙනි තැන තියෙන්නේ ජාතික ආදායම. නමුත් ඒ වතුකම්කරුවන්ට ලැබෙන්නේ ඉතාම අවම වැටුපක්. රුපියල් 470 ගානක මූලික වැටුපක් දීමන ඔක්කොම එකතු වුණාම 600 ගාන. දැන් ඒගොල්ලෝ පහුගිය කාලේ අරගලයක් කරා රුපියල් 1000ක් කරන්න කියලා දෛනික වැටුප ජූලයි මාසේ 6 වෙනිදා ඉඳලා 16 වෙනිදා දක්වා වතුකම්කරුවෝ රුපියල් 1000ක් කියලා සෙමින් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙනිච්චා. ඔබතුමා හිතන්නේ රුපියල් 1000ක් වැඩි කරන්න පුළුවන් කියලා? මම කියන්නේ පුළුවන් කියලා. පුළුවන් කියන එකට උදාහරණයක් මම මේකයි කියන්නේ. ඊට පස්සේ 15 වෙනිදා ජූලයි මාසේ 15 වෙනිදා වතු හිමියෝයි කම්කරු ඇමතිවරයා මැදිහත් වෙලා සාකච්ඡාවක් කරා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ ප්‍රශ්නේදී එකඟතා ප්‍රමාණයක් ආවා අරගලෙත් කල් දාමු එහෙම කියලා. ඒකෙදි මම වැදගත් කරන ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ වතු හිමියෝ කිව්වා. වතු හිමියන්ගෙන් ඉල්ලුවා කම්කරුව අපි මේ සෙමින් වැඩ කරපු දින 10ට අපිට දෙන්න කියලා වැටුප්. එතකොට වතු හිමියෝ කිව්වා නෑ අපිට වැටුප් දෙන්න බෑ මේ දින 10ට. මේ පත්තරවල පළ වුණා මේක. බැරි හේතුව තමයි මේ දින 10 තුල අපේ ලාභයෙන් රුපියල් බිලියන 158ක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපිට වැටුප් දෙන්න බෑ. හරි. එතකොට මේ බිලියන 158 කියන එක ලංකාවේ වතුකම්කරුවෝ ලක්ෂ 8ක් ඉන්නවා කියලා. දින 10කදී බිලියන 158කින් ලාභය අඩු වුණා. ලංකාවේ වතුකම්කරුවෝ ලක්ෂ 8ක් ඉන්නවා කියලා හැදුවට පස්සේ එක වතුකම්කරුවෙක් දවසකට රුපියල් 19975ක අතිරික්තයක් උපයලා දීලා තියෙනවා. මේ 19000 අපි කියන 20000 කියලා. මේ 20000ක් උපයලා දෙන කෙනාට තමයි 1000ක් දෙන්න බෑ කියලා 670ක් දෙන්නේ. හරිද? වතු සමාගම් ලාභය බිලියන් 4800යි ගිය අවුරුද්දේ. එතකොට ඒකෙන් සොච්චමක් තමයි මේ දෙන්න බෑ කියන්නේ. මම අහන්නේ ඒක ඉල්ලන එක මනෝරාජික නැහැ. ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික ජීවිතය සංවර්ධනය කිරීම සඳහා කළ යුතු දේ. ඔබතුමාට ප්‍රාර්ථනා කරන්නේ සමාජවාදී රාජ්‍යයක්. ඔව් අපි ඇත්තටම හිතන්නේ මේ ලාභය මුදල් ගොඩ ගැනීම මත පදනම් වෙච්ච සමාජයක් වෙනුවට සමාජය වටිනවා, පරිසරය වටිනවා, මිනිස්සු වටිනවා, මිනිස් ජීවිත වටිනවා කියලා හිතන සමාජය. දැන් තරඟයට ආයෝජකව ගෙන්න ගන්න පුළුවන්. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලන්න. දැන් මේ සන්දානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා. සන්දානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වතුකම්කරුවෝ සම්බන්ධ තියෙන්නේ ඉක්මනට කියවන්න. ඒකේ තියෙන්නේ මේ වතුකම්කරුවන් සඳහා දිනකට රුපියල් 1000 දක්වා වැඩි කිරීම නම් එම ගෙවීම සඳහා රජයේ මුදල් යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සමාගම් වල එකට අතවත් තියන්නේ රජයෙන් තමයි සල්ලි දාලා මේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ දෛනික වැටුප 10 දක්වා වැඩි කළ ආකාරයට රජයේ හා පෞද්ගලික වතුන මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම. මම කියන්නේ මෙතන මූල්‍ය කළමනාකරණ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතන සූරාකෑමක් තියෙන්නේ. මේක මේ රජයේ අරමුදල් දාලා කරන්න ඕන එකක් නෙමෙයි. මේ වැඩ කරන මිනිස්සුන්ට ඔවුන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ හිමි විය යුතුයි. ඉතින් මේ අන්ත ප්‍රතිගාමී මේ වැඩ පිළිවෙල තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ වැඩ පිළිවෙල තුන ඇතුළත අපේ සමාජයට ඇත්ත සංවර්ධනයක් ගන්න පුළුවන් නැත්නම් වෙන විකල්පයක් තියෙනවා. ස්තුතියි පුබුදු ජයකොඩ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්තුමා මයුරි ඔබට ස්තුතියි. දැන් ධනුෂ්ක ලක්මාල් ඔබට අවස්ථාව. ඔව් සාදවන් තෝරා ගන්න අපේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැමිණි ආචාර්ය කරුණාසේන කුරුතොක්කු මහතාගෙන් මේ ප්‍රශ්න කිහිපය අහන්න. දැන් විශේෂයෙන් අපි ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය කියලා මේ නම් කරලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේ පළවෙනියටම ආර්ථික දියුණු කිරීමේ ක්‍රියාවලිය කියලා ඔබතුමාලා විශේෂයෙන් කතා කරනවා මේ දවස්වල මැතිවරණ වේදිකාවල අපි දකින කාරණයක්. අපි රැකියා දසලක්ෂයක් ඇති කරනවා. දසලක්ෂයක් රැකියා ඇති කරලා මේ රට සංවර්ධනය කරනවා. මේ ආකාරයේ විවිධ දේවල් ප්‍රකාශ කරමින් ඉන්නවා. ඉතින් දැන් එතකොට මේ රැකියා දසලක්ෂය ඇත්තනම දැන් බැලූ බැලමට අපිට පේන්නේ ලুকু ගණනක්. එකපාරට කොහොමද ඔබතුමාලාපත් වුණාම රැකියා දසලක්ෂයක් දෙන්නේ? එතකොට අර ඡන්දෙට වැඩ කරපු උදවියට ඔබතුමාලාගේ ලිස්ට් එක යටතේ රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමක් සිද්ධ කරන එකද මේ හරහා සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද මේ දසලක්ෂය රැකියා දෙන්නේ? මොකද්ද මේ ප්‍රතිපත්තිය? නෑ මේක ශනිකව දසලක්ෂයක් ආනවා නෙමෙයි. වසර 5ක් තුල දල වශයෙන් වසරකට ලක්ෂ 2ක වගේ ඉලක්කයක් තිබෙන්නේ. ඒක එය සිදු වෙන්නේ ආර්ථිකයේ විවිධ අංශවල ව්‍යාප්තිය සමග
දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි බස්නාහිර පළාත, ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයත්, ගම්පහ දිස්ත්‍රික්කයත්, කළුතර දිස්ත්‍රික්කයත් සම්බන්ධ කරගෙන මෙගාපොලිස් නැත්නම් මහා නගරයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නගරයේ නිර්මාණය වීමත් සමග ප්‍රවාහන පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ඒ වගේම සේවා අවස්ථාවන් විදේශ ආයෝජකයන්ගේ මේ ඇති කිරීම තුළින් තමයි මේ කාර්යවලිය සිදු වෙන්නේ. එහෙම නැතුව රජයේ දෙපාර්තමේන්තු වල සංස්ථාවල පුරප්පාඩු තියෙන පුරවන්න වෙනවා. ඒ පුරප්පාඩු පිරවීමේදී අපේ පාක්ෂිකයන්ට යමක් කරන්න වෙනවා. මොකද පසුගිය අවුරුදු 10 තුල එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම, එහෙම නැත්නම් ඒ දරුවාගේ දෙමව්පියන් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම නිසා රස්සාහිමි වෙච්ච පිරිසක් ඉන්නවා. එයාට සාධාරණයක් අපි කරන්න ඕන. සුදුසුකම් තියෙන උදවියටද? ඔව්, නැතුව සුදුසුකම් නැතුව නෙමෙයි. සුදුසුකම් නැතුව තමයි කරන්නේ. සුදුසුකම් නැතුව රස්සාවක් දෙන්න බෑනේ. පැහැදිලිවම මේක මේ රටේ සිද්ධ විය යුතු ජාතික යුතුකමක්. කොහොමවත් මේ හැම දෙයක්ම ඒ රැකියාවට එහෙම නැත්නම් ඒ වෘත්තියට ගැලපෙන රියදුරු මහත්මයෙක් ගන්නවා නම් රියදුරු ලයිසන් එක තියෙන, ඒ පළපුරුදු තියෙන්න ඕන. ලිපිකරුවෙක් වෙනවා නම් අද තාත් උඩ සාමාන්‍යයෙන් විෂයන් 5කට ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සම්මානතේ මූලික සුසුකම් වලට යටත්. එහෙම නැතුව මේ රටක ආර්ථිකයක් ආයතනයක් නගා සිටවන්න බෑ. ඒක කරන්න බැරි කෙනේ. වාහනයක් පදවන්න බැරි කෙනෙකුට වාහනයක් දුන්නොත් අපි දන්න වෙන දේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ කිසි යුගයක සුදුසුකම් 1977 අපි දුන්නා රැකියා බැංකු පෝරම 1000ක්. මොකද 70 ඉඳලා 77ත් මේ අධ්‍යක්ෂකයා අපිට තිබුණා. මොකද මේ රැකියා බැංකු පෝරම 1000 දුන්නායින් පස්සේ සුදුසුකම් ටික බලලා ඒ සුදුසුකම් වලට ගැළපෙන අන්දමට තමයි රැකියාව දුන්නේ. ඒ නිසා පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය තුල මේ රැකී ආරක්ෂා අවස්ථා දසලක්ෂයක් නිර්මාණය වීමයි. දැන් අපිට මේ වන විට මේ පසුගිය කාලය තුල ලැබිච්ච අත්දැකීම් අනුව විශේෂයෙන්ම දැන් ඇත්තටම දැන් හම්බන්තොට වරාය හැදුවට හම්බන්තොට වරායේ පැවැත්ම සඳහා දැන් අද මේ හදපු වරායට ණය ගෙවන්න බැරුව අපිට ඉන්නවා. අපි කවුරුත් එක තුල තමයි මේ ණය ගෙවන්නේ. මොකද එතනින් ආදායමක් උපයන්නේ නැහැ. දැන් අපි ඔය හැදුව ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රව කුඩා වරායකුත් එක්ක ප්‍රීමා කම්හල එක සතයක් අපේ රජයේ වීදම් කරේ නැහැ. එකම තිබිච්ච ගිවිසුම තමයි BOT කියලා Build Operate and Transfer. ඒ අය ඉදි කළා, ඒ අයක පවත්වාගෙන ගිහලා අවුරුදු 25කට පස්සේ අපිට මේ කරන්න. ඒගොල්ලෝ පොඩි ජැටියක් හදලා ඒ කර්මාන්තයක අදත් මේ රටේ තිරිඟුපිට සම්බන්ධ ප්‍රධාන නිෂ්පාදකයෙක්. ඒ වගේ හම්බන්තොට වරාය අවශ්‍යයි. නමුත් ඒ වරාය තුල නිෂ්පාදන ක්‍රියාවලියක්, රැකියා බිහිවීමක්, ආදායම් එකතු කිරීමක්, බදු එකතු කිරීමක් සිදුුනේ නැහැ. ඒ නිසා පැහැදිලිව අපේ වැඩපිළිවෙල තුල විදේශ ආයෝජනය පමණක් නෙමෙයි මේ රටේ දැන් අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ කෘෂිකර්මයේ තිබෙන මූලිකම දේ තමයි අද අපි ගොවියන්ට අලුතෙන් ජනපද හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් වාරි මාර්ග හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද කෘෂිකර්මයේ තියෙන මූලික ප්‍රශ්නේ තේ වගාය වෙන්න පුළුවන්, වී වගාය වෙන්න පුළුවන්, එළවලු වගාය වෙන්න පුළුවන්. ඒකට සාධාරණ මිලකට අලෙවි කරන්න බැරිකම තිබෙන ප්‍රශ්නයක්. අද දකින්න ඇති මේ ජනමාධ්‍ය වලින් වරින් වර පෙන්වන පසුගිය කාලේ මම පසුගිය මාස 6 නම් මම දැක්කේ නෑ. දමුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වරින් වර ට්‍රැක්ටර් පිටින් ගිහිල්ලා එළවලු ගොඩ ගහලා ගිනි තියෙන තත්ත්වයක් තිබුණා. මේ රටේ කිරි ගොවියෝ කිරි ගෙනල්ලා මහපාරේ කිරි හලන තත්ත්වයක් තිබුණා. නිසා මේ රටේ අපි බලාපොරොත්තු වෙන අපේ වැඩපිළිවෙල යටතේ ඉතාමත්ම ශක්තිමත් කෘෂි අලෙවි අධිකාරියක් මේ රටේ ඇති කරන්න. ඒ මහවැලි අධිකාරිය උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි 1977 පස්සේ මහවැලි අධිකාරිය ඉදි කර මහවැලි අධිකාරිය යටතේ වාරි මාර්ග හැදුවා, විදුලි බලාගාර හැදුවා, පවුල් ලක්ෂයක් පදිංචි කරා, පැරණි ගම්මාන නිර්මාණය කරා, නව නගර හැදුවා. ඒ වගේ කෘෂි අලෙවි අධිකාරිය තුලින් මේ රටේ අද ජාතික ආදායමෙන් සපයන්නේ 10%යි කෘෂිකර්මයේ. නමුත් 30%ක් කැපෙන්නේ කෘෂිකර්මයේ. ඒ 10% වෙලා තියෙන්නේ කෘෂි නිෂ්පාදනයේ ලැබෙන වටිනාකම අඩුවීම නිසා. අජිතුමා මට විනාඩියක් දෙන්න. දැන් ඔබ කියනවා යම් යම් ප්‍රදේශ තෝරාගෙන ඒ යටතේ කර්මාන්ත සහ තාක්ෂණික කලාප ඇති කරනවා කියලා. දැන් මේ ප්‍රදේශවල ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ තමන්ගේ රැකියාවලට හුරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. තමන් විසින් සිදු කරගන්නා වූ දේවල් වලට නැත්තම් කොළඹට ඇවිල්ලා රැකියාවක් කරන්න උනත් පුළුවන්. දැන් ඔබතුමාලා කොහොමද ඒක ප්‍රදේශයක් තෝරාගෙන මේ දේ ක්‍රියාත්මක කරන්න හදන්නේ මේ ගමේ? නෑ මෙතෙන්දි මේ රැකියා කරන අයට රැකියා අයින් කරන්න යාමක් නෙමෙයි. ඒ අය ඉන්න බිම් වලින් එළවා දැමීමක් සිදු වෙන්නේ නෑ. නමුත් ඕනෑම ගමකට ගියොත් ඔය මේ ධනුෂ්ක මහත්මයාට පෙනෙයි ශ්‍රම අතිරික්තයක් තියෙනවා. දැන් මේ මෙතන ඉන්නවනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් කීපයක්. මේ ශිෂ්‍යාවන් මේ ගමෙන් ඉන්න බලාපොරොත්තුවක් නෑනේ. මේ අය උපාධියෙන් පස්සේ අධ්‍යාපනයෙන් පස්සේ
රැකියා ස්ථානයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වගේ තව තරුණයෝ ඉන්නවා. විවිධ මට්ටමේ වෘත්තීය පුහුණු කරන ලව්වා ඉන්නවා. ඒ නිසා අපි දැන් උදාහරණයක් වශයෙන් මෙතන අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්තා තාක්ෂණික කලාප 12ක් ඇති කරන්න 11ක් ඇති කරන්න. දැන් මහාය කියන ওই කටුගම්පල දඹදෙනිය ඒ වගේම කුලියාපිටිය වෙන්නප්පුව සම්බන්ධ කරගෙන. ඒක 1977 පටන් ගන්න නමුත් ඒ ආරම්භය අපි නෙස්ලේ වගේ ආයතන කිහිපයක් ආරම්භ කරා. එතනින් එහාට ව්‍යාප්තුනේ නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ රටේ ශ්‍රමය අතිරික්තයක් තියෙන කෘෂිකර්මාංශේ ග්‍රාමීයාංශේ. ඒ නිසා තිබෙන වෘත්තීන්ට පාඩුවක් වෙන්නේ නැහැ. නියැලෙන වෘත්තීන්ට වැඩි වටිනාකමක්. දැන් අලගොවියට වෙන්න පුළුවන් එහෙම නැත්නම් එළවලු ගොවියට වෙන්න පුළුවන්. ඔහුට වැඩි මිලක් ලැබෙනවා නම් ඔහුට වැඩි ආදායමක් ලැබෙනවා. ඒතකොට කෘෂිකර්ම කියන්නේ මිලදී ගැනීම පමණක් නෙමෙයි. ඒවා ගවඩා කිරීම, ඒවා ප්‍රොසෙසින් වලට යන්න ඕන, මාකටිං වලට යන්න ඕන. මේ වගේ ලොකු ක්‍රියාවලියක් මේ කෘෂිකර්ම අධිකාරිය තුලින් තියෙන තමයි මේ 100ක් පමණ. සාමාන්‍ය ප්‍රතිතුමනි මේ පක්ෂ හතරම ගත්තාම පොදු මහජනතාවගේ එදා ඉඳලා තිබ්බ මතය තමයි දැන් UNP ආණ්ඩුවක් આવොත් තමයි ආර්ථිකයට හොඳ වෙන්නේ. UNP ආණ්ඩුවට තමයි මේක කරන්න පුළුවන් කියන මතය තියෙනවා. දැන් ඇත්තටම මේක එහෙම වුණාද? පැහැදිලිවම. කොහොමද එහෙම? පැහැදිලිවම දැන් මං කිව්වේ දැන් ගොවි ජනපද ව්‍යාපාරය ගත්තොත්. නිදහස් වෙන දකලා අපිට ව්‍යාපාරය ගත්තොත්. දැන් අද මේ රටේ වැඩිම විදේශ ආදායම ගේන්නේ විදේශ රැකියාව තුලින්. විදේශ රැකියාවුත් එක්සත් ජාතික පක්ෂ තමයි පටන් ගන්න 77න් පස්සේ විදේශ රැකියා කාර්යශීලී නැති කරලා. ඊළඟට ඇඟලුම් කර්මාන්තය. හැබැයි ඔබතුමාලා ඉවක් බවක් නැතුව රාජ්‍යංශයේ ආයතන විකුණුවා කියන චෝදනාව සදාකල් තිබෙනවා ඔබතුමාලා. ඒක සදාකල් තියෙන්නේ වැරදි අර්ථකථනයක් දීලා. මම ඔබට දැන් මහේෂ් මහත්මයා අහපු නිසා කියන්නම් පළවෙනි පෞද්ගලීකරණ කරපු ව්‍යාපාරය තමයි යුනයිටඩ් මෝටර්ස් ආයතනය. යුනයිටඩ් මෝටර්ස් ආයතනය අපේ පෞද්ගලීකරණයේ අරමුණ උනේ ඒ ව්‍යාපාරය ලාභදායක කිරීම පමණක් නෙමෙයි. එහි අයිතිය සේවකයන්ටත් මේ රටේ මහජනතාවට දෙන්නත්. මාගරට් තැචර් මහත්මිය එංගලන්තයේ පෞද්ගලීකරණය පටන් ගත්තේ ෂෙයාර් ඕනින් සොසයිටියක් ඇති කරන්න. එතුමිය බලයටපත් වෙනකොට කොටස් හිමියා හිටියේ ඇමරිකාවේ එංගලන්තයේ ලක්ෂ 15යි ලක්ෂ 35ට වැඩි වුණා. හැබැයි සිද්ධ වෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණන්න දෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ 94න් පස්සේ. දැන් වාණි සංස්ථාව gediya පිටින් විකුණන ව්‍යාපාරිකයෙකුට. ඔබතුමාලා එහෙම විකුණුවේ නැහැ. අපි එහෙම හිතවත් කාටවත් විකුණුවේ නැහැ. ගන්නම් බැරි ව්‍යාපාරයක් තිබුණා නම් දැන් තුල්ලිරිය වහලා තිබුණා. තුල්ලිරිය කරන්න දෙයක් තිබුණා නැහැ. තුල්ලිරිය විකුණන්න ඕන. නමුත් පවත්වාගෙන ව්‍යාපාරයක් ජාතික සංවර්ධන බැංකුව ගත්තොත් යුනයිටඩ් මෝටර්ස් ආයතනය ගත්තොත් මේ වගේ ආයතන රාශියක් තියෙනවා. අපි පෞද්ගලීකරණ තුලින් සේවකයන්ට 10% දුන්නා. ඒකේ ප්‍රාථමික කොටස් නිකුදුව තුලින් 25%ක් මේ රටේ ජනතාවට දුන්නා. තව 25%ක් දුන්නා මේ රටේ ව්‍යාපාරිකයන්ට. අපි විදේශියෙක් ගැන ඒකේ පුටු වැඩි කළමනාකරණයක් කරේ නැහැ. මේ රටේ අපිට අවශ්‍යයි මේ රටේ ශක්තිමත් මධ්‍යම පන්තියක් හදන්න. ඔව් බොහොම ස්තුතියි ආචාර්ය කරුණාසේන කුඩිතුවක්කෝ මහත්මයාණනි. අපිට නලින් හේවගේ මහත්මයා ඉන්නවා මම හිතන්නේ මහේෂ් සූදානම් ප්‍රශ්න. හොඳයි නලින් හේවගේ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේදී යම් ආකාරයක මේ වාස්තවගත අවස්ථාවක ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා තාම රජයක් කරලා නැහැනේ. ඒ හින්දා ඔබතුමාලාට යම් මනංකල්පිත දර්ශනත් ගෙනෙන්නට පුළුවන්. ප්‍රායෝගික නොවන ඔබතුමාලා ප්‍රායෝගිකයි කියලා හිතන දර්ශනත්. දැන් ඔබතුමාගේ පූර්විකාවේදී ඔබතුමා මේ චෝදනා කරනවා මේ රාජ්‍ය ආයතන පිළිබඳ. දැන් රාජ්‍ය ආයතන බංකොලොත් නම් ඒවා පවත්වාගෙන ලෝකයේ කිසිම රටක් දියුණු වෙලා නැහැ. ඒවා විධිමත් ක්‍රමයට පෞද්ගලීකරණය විය යුතුයි. එහෙමත් නැත්නම් විධිමත් ක්‍රමයකට එය විකුණා දමා ඒ මුදල් රජයේ වෙනත් ආයෝජන ලබා ගත යුතුයි. ඒක ලෝකයේ ඕන රටක සිද්ධ වෙලා තිබෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය ඇයි මේ දිගින් දිගටම මේ රාජ්‍ය අංශයේ ආයතන දඩබීමා කරගෙන රාජ්‍ය අංශයේ රකින්න පමණක් අපි ඉන්නවා කියන පටු ආර්ථික ප්‍රතිපත්තියක් ඔබතුමන්ලා මේ ජනතාවට ඉදිරිපත් කරන්නේ. බංකොලොත් ආයතන ජනතා විමුක්ති පෙරමුණ આવොත් බංකොලොත් ආයතන දිගින් දිගටම පවත්වාගෙන අපේ මුදල් ඒ බංකොලොත් ආයතන වලට ගිල ගන්නට ඉඩ දෙනවා කියන එකද ඔබතුමා කියන්නේ? එකක් මහේෂ් ඇයි ලංකාවේ රාජ්‍ය ආයතන බංකොලොත් උනේ? ප්‍රධාන කාරණා ඒක හොයන්න ඕනේ. නෑ මගේ ප්‍රශ්නට ඔබතුමා උත්තර දුන්නා මට ලේසි ඔබතුමා සමග මේ සංවාදය දෙන්න. හරි. ඒක තමයි මම කියන්නේ. දැන් ඇයි ඉස්සෙල්ලා බලන්න ඕනේ බංකොලොත් ආයතන විකුණන්නට කලින් ඇයි බංකොලොත් උනේ කියන කාරණේ හොයන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරන්නේ බංකොලොත් උනේ මොකක්වත් නෙමෙයි. විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදයක් තිස්සේ මේ ආයතන වලට පත්කිරීම කරේ ඔක්කොම පරාජිත දේශපාලකයන්. ඒට උන්ට දැක්මක් තිබුණේ නැහැ, දර්ශනයක් තිබුණේ නැහැ, අධ්‍යාපනයට පත් කරානේ මැතිතුමනි අපේක්ෂකතුමනි. එතකොට ඔබට කියන්න බෑ උන් පරාජිතයි කියලා. ජනතාව එක්සත් ජාතික පක්ෂයේ නෑ ඔබතුමා හිතන්න තේල් සංස්ථානේ වරකපත් කරනවා. ඔබතුමාලට පරාජය වෙන්නේ. නෑ ඔබතුමාලා උදාහරණයක් කියන්න තේල් සංස්ථාවේ සභාපති බවට පත් කරා අසන්තද බිල් මහත්තයා මම දන්නේ නම කියන එක හොඳද කියලා. හොඳ නෑ. නෑ යා හිටියා එතන. එතකොට අපි එතන තේල් සංස්ථාවේ සමස්ත පිළිතුරක් අපි ගමු එක දෙයකට කොට නොවි. ඔව්.
මෙහෙම එකක් තියෙන. ඇත්තටම දැන් ගත්තොත් ඒ ආයතන වලට පත් කරපු පුද්ගලයන්ගේ තියෙන දක්ෂතාවය මත ඒ විශාල වශයෙන් පාඩු ලැබුවා. ඔබතුමා හිතන්න සිංගප්පූරු ලී කුවන් යූ ජනාධිපතිවරයෙක්ගෙන් බටහිර මාධ්‍යවේදියෙක් ඇහිලා අහනවා ඔබතුමා සිංගප්පූරු හදන්න මොකද්ද කරේ කියලා. ඒතර ඒක අපි පිළිගන්න උත්තරේ නෙමෙයි. එයා සිංගප්පූරු ජනාධිපතිතුමා කියන මම දෙකයි කරේ. එකක් තමයි සුදුස්සන්ට සුදුසු තැන දුන්නා. දේශපාලන වශයෙන් ඇඟිලි ගැහුවේ නැහැ කියලා. ඒක තමයි ලී කුවන් යූ සිංගප්පූරු වුණ ගන්න කොටක ප්‍රධාන තර්කය. ඉතින් අපේ රාජ්‍ය ආයතනය එහෙම උනේ කියන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. විකුණන්න බලන්න දෙවෙනි එකනේ වාගේ තර්කේ. නේද මහේෂ්? පළවෙනි එකේ ඇයි මේ පාඩු ලැබුවේ දැන් අපි දන්නවා සන්දාන ආණ්ඩුව ඇතුලේ රාජ්‍ය ආයතන 20ක් විතර කෝටි 50000ක විතර පාඩුවක් ලැබලා තියෙනවා පහුගිය කාල පරිච්ඡේදයේදී. ඉතින් ඒ තත්ත්වෙට පරිවර්තනය කරේ ඇයි? ඒකනේ තියෙන ප්‍රශ්නේ. මොකද ලාභ ලබා ගන්න බැරි ආයතන. මොකද මෙයාලා ඔක්කොම විකුණලා දැන් රාජ්‍ය ආයතන කීපයක් තියෙනවා. ඒතර ඒ කීපයට මහේෂ් විශාල පිරිසක් පුරවනවා දැන්. CTB හිතන්න බලන්න. දැන් මෙයාලට රැකියාව දෙන්න කමක් නැතිකම ඇතුලේ CTB එකට විශාල ප්‍රමාණයක් පුරවනවා. ඒතර දැන් එක බස් එකකින් නඩත්තු කරන සිද්ධ වෙලා තියෙනවා 8 දෙනෙක්. ඒතර 8 දෙනෙක් නඩත්තු කරගෙන CTB එක ලාභ ගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. වරාය ගත්තොත් සේවක සාමාන්‍ය 4000යි අවශ්‍ය. දැන් ඉන්නව 13000. ඒතර 13000ක් නඩත්තු කරගෙන වරාය ලාභ ගන්න බෑ. ඒක පාඩු ලැබනවම තමයි. දැන් කෙලියුදේ තියෙන්නේ වරායේ උපරිම කාර්යක්ෂමතාවය. දැන් අපි දන්නවා විශේෂයෙන්ම ලංකාවට අපිට ආයෝජන අඩුයි. ඒක නිසා දැන් ඇත්තටම සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රමඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා. නියමම ඒකකයක් බිහි කරන්න යෙදුම් ඒකක 4ක් ලංකාවට අවශ්‍යයි. ඒතර ඇත්තටම දැන් ලංකාව දිනු කරන්න අපිට ආයෝජන අඩු නිසා, ආයෝජන වල ඵලදායීතාවය අඩු නිසා ශ්‍රමඵලදායීතාවයට උපරිම වැඩි කරන්න ඕන. ඔබට මම උදාහරණයක් කියන්නම්. පසුගිය කාල පරිච්ඡේදයේදී රාජ්‍ය සේවයට බන්ධගත් උපාදාන ලක්ෂ්‍යය. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් තිබිච්ච රාජ්‍ය සේවකයන් ටිකක් වැහැරිච්ච, ටිකක් වයසට ගිහපු රාජ්‍ය සේවාව. ඒතර මේ යං ජෙනරේෂන් එකේ හොඳම ක්‍රීම් ප්‍රොඩක්ට් එකක් නේ. අපි දැම්මනම් මේකට දැම්මනම් මොකක්ද දෙන්න ඕනේ අවුට්පුට් එක? කොච්චර මේ යාන්ත්‍රණය ශක්තිමත් වෙන්න ඕනද? හැබැයි එහෙම දැක්මක් සහිතවදී උපාධාරයෙන් යෙදෙව්වේ. ඒතර උපාධාරියට වැඩකුත් නැහැ. නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා පොකට වාඩි වෙලා ඌට රැකියාවකුත් නැහැ. අටපැල බෙදන මොන හරි එකක් කරනවා. ඒතර ඒකේ මොකක්ද වෙන්නේ? ඒක රටට බරක්. ඔබතුමා හිතන්නේ මේ උපාධාරියෙක් දවසකට වැඩට යන පෙට්‍රල් ලීටරයක් ගෙවුවා කියලා. ලංකාවේ පෙට්‍රල් ලීටර ලක්ෂයක් පුච්චනවනේ. මොකද ඒකෙන් අපිට තිබිච්ච දේ. එහෙම එකක් නැහැ. ඒක නිසා රැකියාව හදන්න ඕන. ඒ රැකියාව රටට බරක් වෙන්න නෙමෙයි. රටේ ආදායම ඉහළට ඔසවා තබන්න පුළුවන් ආකාරයේ ඒ මැදිහත් වීමක් ඒකට කරන්න. ඉතින් අපි දැන් පිළිගන්නවා රාජ්‍යංශයෙන් ඔබට ගිහිල්ලා උපාධිධාරීන් පුද්ගලික අංශයට රැකියාව කළ යුතුයි කියලා. මොකද කලක් ඔබතුමාලා තරයේ කියන මතයක් තමයි උපාධිධාරීන්ට රජයේ රස්සා ලබා දිය යුතුයි. ඔවුන් උසිගැන්වීම පිටපස්සේ ඔබතුමාලාත් යම් කාලයක හිටියා. උපාධිධාරීන්ට අනිවාර්යෙන් රජයේ රස්සා ලබා දිය යුතුයි කියලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්දාන ආණ්ඩුවට සිද්ධ වෙන ලක්ෂ 9ක තියෙන රජයේ රැකියාව ලක්ෂ 14 දක්වා ඉහළ නංවන්නට. ඔබතුමාලා දැන් පිළිගන්නවද? රාජ්‍යංශයේ ප්‍රමාණය පෞද්ගලික අංශයේ රැකියාව කරන්නත් අපේ රටේ උපාධිධාරීන් සූදානම් විය යුතුයි. සහ ඔබතුමාලා දැන් ඒකට වුණ පොළඹවනවා. මේ වැඩ පිළිවෙල ඇතුළේ කියන ඇත්තටම කියන්නේ මේ පුද්ගලික අංශයත් සාමාන්‍ය රටේ සංවර්ධනයට සම්බන්ධ කරගන්න ඕන. ඕන ආයෝජකයන් කැඳවන්නත් ඕන නේ. ඊට පස්සේ කියන්නේ රජයේ වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්. ඒවා ඵලදායක රැකියාව වෙන්න ඕනේ කොතන දුන්නා. අවසානයේ රටේ ජනතාවට බරක් නෙවෙයි. දැන් මොකද කරන්නේ? ඒ බරක් වෙන්නේ රාජ්‍යංශයේ රස්සාන අපේක්ෂකතුමනි. සාමාන්‍ය පුද්ගලික අංශයේ බරක් වෙන්නේ. ඒ රාජ්‍යංශයේ එහෙම කොහොමද බරක් වෙන්නේ මහේෂ්? ඇයි බැරි රාජ්‍යංශයේ ටික විධිමත්ව පුද්ගලික අංශයට පුළුවන් නම් ඒ ආයතනයේ මේ රටේම ඉන්න මිනිස්සු අරගෙන මේ රටේම විශ්වවිද්‍යාල පිටින් දරුවෝ අරගෙන මේ රටේම කළමනාකාරීත්වය දාලා පුද්ගලික අංශේ ලාභ ලබනව නම් ඒ රාජ්‍යංශයට ඒක කරගන්න බැරි. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඒතර අපි දකින්නේ එහෙම උනේ මේ විශේෂයෙන්ම විශාල දේශපාලනීකරණයක් මේ සිද්ධ වුණා. පසුගිය කාල පරිච්ඡේදයේදී විශාල දේශපාලනීකරණයක්. දැන් ඔබතුමා කල්පනා කරන්න බලන්න. තානාපති සේට අපි කවුද දෙදුවේ? සියලුම පරාජිත දේශපාලඥයන් එදුවා. ඔබතුමා දන්නවා චීන තානාපති කෙනෙක් ලංකාවට ආවා. චීන තානාපති ආවට පස්සේ එයා බලන දේ තමයි චීනෙට වාසි වෙන්න ලංකාව හසුරවන්නේ කොහොමද? එයා බැලුවා ලංකාවේ බෞද්ධ ගෙවල් තියෙනවා ලක්ෂ 40ක් විතර. මේ ගෙදරක පොයකට දානවා කොඩි 3ක් 4ක්. පොයවල් 7ක් 8ක් එනවා. කොඩි ලක්ෂ ගාණක් විකුණ ගන්න පුළුවන්. එයා චීනට ගිහින් කොඩි හදන්න කියලා. මේ හැම ගෙදරකම වෙසක් කුඩු දෙකක් තුනක් දානවා. ඒතර වෙසක් කුඩු ලක්ෂ ගාණක් විකුණන්න පුළුවන්. එයා කිව්වා වෙසක් කුඩු හදන්න කියලා ලංකාවට. හැම ගෙදරකම දරුවෝ ඉන්නවා සෙල්ලම් කරනවා. සෙල්ලම් බඩු හදන්න කිව්වා. ඒතර චීන බැලුවේ ලංකාවට ඇහිලා ලංකාවට චීනට වාසි වෙන විදිහට ලංකාව හසුරව ගන්න. ඔබතුමා සරල තර්කයක් ගෙන්නේ. චීනයට මීටරේ ලංකාවගේ චීනේ ලංකාවගේ මීටරේ බැලුවා මේ බෞද්ධ කොඩි විකුණලා චීනේ ලංකාවෙන් හම්බ කරගන්න උත්සාහ කරා කියන මතයට මම එතරම් එකඟ වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ව්‍යාපාරිකයෝ චීනට ගිහිල්ලා චීනෙන් අඩු වියදමට යුනිට් ස්කේල් එක අඩු ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් කියන භාණ්ඩ ගේන්නේ චීනේ ලංකාවේ. ඔබතුමා යෝජනා කරන්නේ වෙසක් කූඩු සහ කොඩි විකුණලා චීනු ලංකාවෙන් සල්ලි හම්බ කරගත්තා කියලා. නෑ මම කියන්නේ ඔවුන් නිතරම උත්සාහ කරනවා. ඔබ හිතන්න තානාපති සේවය කියන්නේ මොකක්ද? තානාපති සේවය එනවනේ අපේ තානාපති කෙනෙක් ඉන්නවනේ ජපානයේ.
අපිට වාසි වෙන ආකාරයට ජපානයේ හසුරව ගන්න එපායි. එහෙ වෙළඳ පොළ අපිට හොයන්න. දැන් අපි කුරුඳු හැමදාම නිකන් මිටි බැඳලා පැටවුවා නම් ඔහු බලන්න ඕනේ ජපාන් වෙළඳ පොළේ කුරුඳු වලට මොකද්ද තියෙන ඉල්ලුම. ඒක වෙනස් භාවිතයක් බවට පරිවර්තනය කරලා නිෂ්පාදනයක් බවට පරිවර්තනය කරලා එහි විකුණ ගන්න පුළුවන්ද බැරිද නේ අපි ඒකනේ බලන්න ඕනේ. ඒතර මෙහි මොකක් හරි අපේ තියෙන නිෂ්පාදනයක් අපේ අලගෙඩි වෙන්න පුළුවන් ලුණු ගෙඩි වෙන්න පුළුවන් අපි මෙහි නිෂ්පාදනය කරන දේ වෙන්න පුළුවන්. ඒව කොහොමද ලෝකෙට අලෙවි කරගන්නේ? කරලා ලෝකයේ තියෙන ආයුධ මෙහාට කොහොමද ගෙන්න ගන්නේ? අපේ දේවල් කොහොමද එහෙට අලෙවි කරගන්නේ? අපිට වාසි වෙන විදිහට කොහොමද මේ රටවල් හසුරුව ගන්නේ? අපි කියන්නේ එහෙම දැක්මක් අපේ තානාපතිසේට තිබුණේ නැහැ කියලා. ඒක තමයි තිබිච්ච ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ රාජ්‍ය ආයතන ගත්තත් ඒ රාජ්‍ය ආයතන වලත් පහුගිය කාල පරිච්ඡේදයේදී ඒක තමයි උනේ. ඒ සුදුසු බඳව ගැනීම කරේ නෑ. ඒ නිසා මේ විශාල වශයෙන් බිඳවැටීම ලකුණ ඒවයි බර නැවත ජනතාවට දරන්න සිද්ධ වුණා. හොඳයි. ඔබතුමාලගේ මේ පොතේ මේ සම්මුතියේ විශේෂයෙන් කියනවා එක් පුද්ගලයෙක්ගේ ණයබර රුපියල් ලක්ෂ 4ක් පමණ වේ. සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 8000ක් පමණ වේ. අගෝස්තු 18 වෙනිදා හාහා පුරා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බිහි වෙනවා. කෙටි කාලීන සැලැස්ම කුමක්ද මේ ණය බරෙන් රටේ පුද්ගලයන්ට යම් සහනයක් දෙන්න කෙටි කාලීන මම හන්නේ දුක් කාලේ නෙවෙයි අවුරුදු 10ක 5ක නෙවෙයි කෙටි කාලේ මොකද්ද ඔබතුමාලා සැලැස්ම කෙටි කාලේ සැලැස්ම කියන්නේ කෙටි කාලයයි තියෙන හරියට නෑ මාජ් මේ වසර 67ක් විනාශ කරපේක ඔබතුමාගේ කියන ආකාරයෙන් කෙටි කාලීනව අද හිට එහෙම දඩිබිඩි ගාලා උත්තර දෙන්න බෑ මේක මම කියන්නේ මම උත්තරේ මම ඉතින් පැහැදිලි කරන්නේ මුලින්ම කිව්ව මොකද්ද අපි වවමු ගෙඩි හදමු සැවොම කමු සතුටු වෙමු මම කියන්නේ ඒක තමයි සමහර මහතුන්ට තේරුණේ නැත්තේ ඉතින් මම කියන්නේ මේක තමයි උත්තරේ. ඉතින් ඒක ඒකට අපිට මේ දවසින් ඉහළ මේ හිතම ණය බර අඩු කරනවා කියලා එහෙම බොරු කියා ගන්න බෑ මේකේ. ඒක නිසා අපි ඇත්තටම මේකේ මේ වෙච්ච දේවල් හොයා ගන්න ඕනේ. ඒකට නිෂ්පාදන ආර්ථිකයක් අපිට හදන්න වෙයි. අපි මේක කියන්නේ නිෂ්පාදන ආර්ථිකයක් විතරක් නෙවෙයි. ඒකේ ප්‍රතිලාභ බෙදෙන දෙවෙනි එකක් කියනවා. ඒකට සමහර කට්ටිය අල්ලගන්න මේකේ පළවෙනි කියලා මොකක් හරි මේ ආයෝජක කියන්නේ එහෙම නෙවෙයි. අපි කියන්නේ ඒකේ ප්‍රතිලාභ මේ සෑම ජනතාවට සමානව බෙදන්න බැරි වෙයි. හැබැයි මොකක් හරි සාධාරණ ක්‍රමවේදයක් ඇතුළත මම බෙදෙන්න ඕනේ මේක. ඒක තමයි අපේ උත්තරේ තියෙන්නේ. ස්තුතියි නලින් හේවගේ මහතා. ඒ වගේම අපේ මාධ්‍යවේදී දෙනාට අපේ ස්තුතිය පළ කරනවා. අපේ දෙවන වටේ අවසానයි. ඒ වටේ ඊටාත්ම අරුත්බර වටයක් බවට පත් වුණා. අපි තුන්වන වටේට යමු විරාමෙන් පසුව.